හරි ආයිබෝන් දරුවනේ මේ අපේ බිස්නස් පන්තිය පටන් ගමු. හරි හරි එතකොට දැන් එදා මං හිතන්නේ අපි කතා කරේ රිසෝර්සස් ටික විතරයි. අපිට පුතේ බිස්නස් ෆන්ක්ෂන්ස් තමයි අද කතා කරන්න තියෙන්නේ. අපි ඒකනේ කතා කරමු. දැන් අතරම වලට අද කතා කරන්න තියෙන ටොපික් එක ටිකක් බ්‍රෝඩ් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න ඕනේ. දැන් එක්සැම්පල් එකක් විදිහට අපි ගන්නකොට බිස්නස් ප්‍රොසෙස් එක මම චුට්ටක් ආයෙ මතක් කරගන්න. සාමාන්‍යයෙන් පුතා අපි බිස්නස් ප්‍රොසෙස් එක කතා කරනකොට business process එක කතා කරනකොට we have a process, the same process that we applies in any kind of activity. We have inputs, we have the process, and we have the output. Like the same we can apply to the businesses. So what about the inputs කියන්නේ මොනවද business එක ගත්තොත් inputs කියන්නේ පොතේ මොනවද අපි එදා inputs කීයක් කතා කරාද there are 7 inputs කතා කරා මම හතම ලියන්න යන්නේ දැන් ඔයාලා කතා කරා අපි ඒව කිව්වා 7 resources කියලා කිව්වා හරි මෙන්න මේවා තමයි inputs විදිහට අපි use කරන්නේ මතක් කරගමු නිකන් ඔය 7 resources economics වල තියෙනවා අර 4 resources plus තව additional 3ක් ඉගෙනුවා මතකයි නේද දැන් මතක නැත්තම් වෙන්නේ මම මේ ක්ලාස් එක මුලින්ම පටන් ගන්න ඕනේ කිව්වා සාමාන්‍යයෙන් කොල්ලනේ කෙල්ලනේ සාමාන්‍යයෙන් මතක හිටින්නේ කෙනෙකුට සතියක් විතරයි ඒ නිසා උඹලා ඊළඟ පන්තියට එනකොට කලින් පාර උගන්නපුවා බලලා එන්න ඕනේ කියලා. එහෙම බලලා නැති සෙට් එක අඳුර ගන්න පුළුවන් දැන් මෙතන වීඩියෝ ඔන් කරලා මම ඇහුවොත් මෙයා කියන්න බලන්න මේක කියලා ඇහුවොත් එහෙම අඳුර ගන්න පුළුවන්. ඇත්තටම පුළුවන් ද බැරිද කියලා. ඒ නිසා කොල්ලනේ කෙල්ලනේ ඊළඟ පන්තියට එද්දි පුතේ ඔයාලගේ හොඳට කියන්නේ පොඩ්ඩක් නිකන් උඩින් බලන්න එන්න. පාඩම් කරන්න ඕනේ නැහැ. ඊළඟ පන්තියේදී චුට්ටක් හරි බලන්න එන්න. ඒකට ඔයාලට මතකයි. දැන් මට කියමු resources 7 land labor capital entrepreneurship time knowledge information ඔන්න ඔය හත තමයි පුතේ අපි resources විතර පාවිච්චි කරන්නේ. ඔය resources ටික එදා කතා කරා වෙන අපි අද කතා කරමු process එක. process means functions අද කතා කරන්න යන්නේ පුතේ සාමාන්‍යයෙන් ඕනම business එකක් ගත්තොත් when we consider a business that business includes some process means that business include functions ඒ business එක ඇතුළේ තියෙනවා පුතා functions ඒ කියන්නේ එයාලා කරන activities එක වෙනම තියෙනවා functions කියන්නේ එයාලා කරන එක department wise එයාලා කරන වැඩ තියෙනවා වෙනම unreal functions අපි එදා ලිව්වා ළමයි කියලා ලිව්වා ඒකේ තියෙනවා පුතේ 7ක් ඒ 7 ඔයාලා එදා ලිව්වා මම මෙතන ලියන්නම් ඒක මම කතා කරන්න ඕන නිසා right අපි ඉතින් එක ලියමු administration admin කියලා ලියමු number 2 production මම පිළිවෙලටම ලියන්න number 3 marketing number 4 finance number 5 human resource අපි කියනවා එකට HR කියලා number 5 number 6 research and development R&D number 7 IT ඔන්න ඔබ තමයි මතක තියාගන්න පේනවද දැන් ඕක කටපාඩම් කරන version එක තමයි පුතේ මේ administration activities කියලා කියන්නේ මොනවද මේ හැම එකම ඉගෙන ගන්න ඕනේ admin කියලා ලේසියෙන්ම කියන්න පුළුවන් ඒකට administration කියන්නේ මොකද්ද admin production product marketing ඒක අවුලක් නැහැ ඒක ලේසි finance human resource කියන එක HR research and development R&D management IT information technology කියන එක තමයි අපි මෙතන IT කියලා ගන්න IT department කියලා කියන්න පුළුවන් right එතකොට පුතේ මෙන්න මේවා තමයි functions මොනවාද මේවා කරන්නේ අපි එකින් එක කතා කරමු ඔයාලා ටියුට් එක ගන්න පුතේ ටියුට් එකේ බලන්න පුළුවන් ඔයාලට මෙතන in the 15th page 15th page 15 වෙනි පිටුවේ
තියෙනවා මෙහෙම table එක. There is a given a table. You can refer the table and here on the මේ පැත්තෙන් නම් ඔයාලගේ පැත්තෙන් නම් කියනවා නම් මේ පැත්ත right hand side එකේ මෙතන මේ මගේ right hand side එකේ මම කියන්නේ මෙතන තියෙනවා functions මෙතන තියෙනවා examples වෙන වෙනම දීලා අපි ඉන්නේ go through කරමු. Number 1 function number 1 administration එන්න admin එක කතා කරන්න යන්නේ මොනවාද admin එක කරන්නේ කියලා මම examples දීලා තියෙනවා. පුතේ administration department එකක් ගත්තොත් සාමාන්‍යයෙන් කරන්නේ ඔයාලගේ attendance mark කරන එක. attendance mark කරන එක ඔය office එකේ තියෙන documents maintain කරන එක අන්න ඒව තමයි එයාලා කරන්නේ. ඔයාලා දැකලා ඇති ඔය administration department එකට එහෙම ගියොත් ඔයාලා school එක වගේ හරිද if you enter to administration department then you can see you can actually see the around and you can see some bunch of files හරිද නිකන් මෙහෙම තට්ටු උඩ ගොඩ ගහලා තියෙනවා ඉතින් ඒ ඔයාලගේ school එකේ ළමයි ගානේ වෙනම file එකක් තියෙනවා අනේ files ගොඩක් තියෙනවා ඒකයි සාමාන්‍ය office එක ගත්තොත් employees ලගේ files වෙනම තියෙනවා ගොඩක් ගහලා ඒ පුතේ යාලගේ certificates අනම්මනම් ඒවා තියෙනවනේ එතකොට administration department එක කරන්නේ ඔය files maintain කරන එකයි attendance mark කරන එකයි තව මොන හරි resignations අනම්මනම් තියෙනවනේ ඒව documents බාර ගන්න එකයි documents බාර දෙන එකයි අන්න ඒව තමයි යාලා කරන්නේ අපි බලමු examples මොනවද තියෙන්නේ කියලා preparing garments employees files අර මං කිව්ව එක දැන් මේ garment එකකට අදාළ example එකක් තමයි දීලා තියෙන්නේ හරිද එතකොට garment එකකට අදාළ කොහොමද මේක apply කරන්න විදිය තමයි ළමයිට මම උගන්වන්නේ එතකොට ළමයිට ඕනම business එකකට apply කරන්න පුළුවන් පොතේ මේ එයාලට තේරෙනවා ඕනම business එකක කොහොමද අපි මේක apply කරන්න කියලා එයාලා දන්නවා දැන් මොකද මම example එකක් කියලා දෙන්නේ එතකොට දැන් මේ garment එකක් ගත්තොත් පුතේ garment එකේ employees ලා ගොඩක් ඉන්නවනේ ඒ employees ලගේ files අම්බානකට ඇති හරිද ඒ හැම ෆයිල් එකක්ම වෙන වෙනම මේන්ටේන් කරන්න ඕනේ. මේ ෆයිල් අර ගොඩ ගහලා තියෙනවා ඉතින්. හරි ඊට පස්සේ මොනවා හරි ඇඩ්වයිස් එකක් ඕන වුණා. දැන් සමහර ඒවා පුතේ අපි දන්නේ නැහැනේ. දැන් එක්සැම්පල් එකක් විදිහට ETF එක ගන්න කොයි කාලෙද? ETF එක ගන්න පුළුවන් කොහෙද මගේ වයස කීයෙන්ද ගන්න පුළුවන් ETF එක EPF එක මට මේ පාර බෝනස් දෙන්නේ නැත්තේ ඇයි? අන්න ඒ වගේ මොන හරි ප්‍රශ්නයක් අහගන්න ඕන නේද? ඔයාලට පුළුවන් ඇඩ්මිනිස්ට්‍රේෂන් ඩිපාර්ට්මන්ට් එකට යන්න. ගිහිල්ලා අහන්න පුළුවන්. ඊට පස්සේ පුතේ attendance sheets maintaining attendance sheets attendance කියන්නේ අර ඉස්කෝලේ ඉස්සර ඔයාලා දාම් මාක් කරනවනේ attendance මාක් කරනවා නම ලකුණු කරනවා වගේ employees ලත් එහෙම නම ලකුණු කරනවද කෑ ගන්න නෑ ඒකට පාවිච්චි කරන machine જાතිය මොනවද fingerprint machines fingerprints කියලා જાතියක් තියෙනවනේ අන්න මේ fingerprints වලින් පුතේ එයාලා චෙක් කරගන්නවා ඔයා ආදාවද නැද්ද fingerprint එක නැත්තම් අහලා බලනවා ඔයා එදා ආවද fingerprint එක නැහැනේ කියලා හොයලා බලනවා එතකොට පුතේ අන්නේ වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක තමයි කවුද? ඇඩ්මින්. ඕක කටපාඩම් කරොත් කොහොමද තියෙන්නේ? එතන මම කියන කටපාඩම් කරන්න ඕනේ නෑ. පුතේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක කියන්නේ මොකද්ද? attendance mark කරන, files maintain කරන අන්නේම ඩිපාර්ට්මන්ට් එකට තමයි ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එක කියලා කියන්නේ. administration. number 2 මේක හරිය ලේසියි. production department. production function. නැත්නම් ඩිපාර්ට්මන්ට් කියලා කියන්නත් පුළුවන් මේ හැම එකම ඩිපාර්ට්මන්ට්ස් හා. production production කියන එකේදී මොකද්ද කරන්නේ? ඒ කියන්නේ පුතේ production කියලා සාමාන්‍යයෙන් garment එක example එකේ production කියන්නේ මොකද්ද? factory එක. factory එක ඇතුලේ මොනවාද කරන්නේ? හරිද? මොනවාද කරනව ඇත්තේ? production. හදනවා, බඩු හදනවා. හරිද? මොනවාද මේකේ දීලා තියෙන්නේ? number 1 obtaining raw materials. පුතේ බඩු හදන්න නම් මොනවාද ගන්න ඕනේ? අමුද්‍රව්‍ය ගන්න ඕනේ. Amudravya is called raw materials. Then they need to purchase raw materials from the suppliers. Then the first task they perform is obtaining raw materials. Raw materials ගන්නවා. ඒකට වැඩ number 2 inventory control. මොකද්ද මේ inventory control කියන්නේ? Inventory control කියන්නේ පුතේ ඒ ගත්ත raw materials වැඩිපුර ගන්නත් බෑ අඩුවෙන් ගන්නත් බෑ. මොකක්ද ඒ කතාව? Again, if you purchase raw materials, you need to control the levels. That means, Buddha, නිකන් ඕනවට වඩා, let's say for an example, මෙහෙම තියෙනවා stock එක. මම නිකන් තේරෙන්න කියන්නේ. මෙහෙම අපේ stock එක තියෙනවා. හරිද? අපිට මෙච්චරක් තිබ්බම ඇති ළමයි. හැබැයි පුතේ අපි මෙච්චරක් ගත්තොත් මෙන්න දැන් ගත්ත ප්‍රමාණය. මේ තියෙන extra වැඩිපුර ගත්ත ටික. දැන් මං අහන්නේ මේ ටික නරක් වුණොත් එහෙනම් මොකක් කරන්න වෙයිද? විසි කරන්න වෙනවා. අපරාධ නේද?
ඒ නිසා පුතේ සාමාන්‍ය ඉන්වෙන්ටරි එක මේන්ටේන් කරද්දී කන්ට්‍රෝල් එකක් තියාගන්න ඕනේ. ඕනවට වඩා පර්චේස් කරන්න හොඳත් නැහැ. අඩුවෙන් පර්චේස් කරන්න හොඳත් නැහැ. දැන් අඩුවෙන් කියන්නේ මෙච්චරක් ඕන එකට අපි මෙච්චරයි ගන්න හිතන්නකො. එතකොටත් පොඩි ප්‍රශ්නයක්. මෙච්චරක් ගත්තොත් එතරම් අවුල. අඩුවෙන් ගත්තේ. අඩුවෙන් ගන්නත් බෑ. වැඩියෙන් ගන්නත් බෑ. ඉන්වෙන්ටරි හරිම ලෙවල් එකේ කන්ට්‍රෝල් කරගන්න ඕනේ. වැඩියෙන් ගත්තොත් වේස්ටේජ් යනවා. අඩුවෙන් ගත්තොත් ප්‍රොඩක්ෂන් එක නවතිනවා. සමහර වෙලාවට raw materials මදි වෙන්න පුළුවන්. ඒ නිසා in the inventory control we need to think about the required level, and if we actually order the quantity rather than the required quantity, then maybe it will make an wastage of the production. එහෙම නැත්නම් මේක if you order less than the required level එක මෙතන හැබැයි order කරලා තියෙන්නේ මෙතන. If you order less than the required level, then it will be having some consequences. Consequences කියන්නේ production එක නවතිනවා. අයියේ බඩු නෑ හදන්න. raw materials නෑ හදන්න. අමුද්‍රව්‍ය නෑ හදන්න. අන්න ඒ නිසා පුතේ මෙන්න මේ production department එකේ කරන තව වැඩක් තමයි inventory හරියට control කරනවා. තේරුණාද? හරි. ඊළඟට quality control. මොකක්ද මේ quality control කියන්නේ? දැන් මම ගිහුවා පළවෙනි එක raw materials ගන්න එක මෙයාලා මේක කරනවා. ඉන්වෙන්ටරි කන්ට්‍රෝල් එක යාලා කරනවා. ක්වොලිටි කියන්නේ මොකද්ද? ක්වොලිටි කොහොමද මනින්නේ? ඔයාලා අහලා තියෙනව නේද මැලිබන් මංචික ගැන කතාව. මැලිබන් මංචි පුතේ එයාලා කවදාවත් බිස්කට් එකක් එළියට රිලීස් කරන්නේ නැහැ. කැඩිච්ච බිස්කට් අනම්මන. ඇයි ඒ? මොකද පුතේ ක්වොලිටි එකක් තියාගන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනම කම්පැනි එකක් එයාලගේ ප්‍රොඩක්ට් එකක් කැඩිලා බිඳිලා මොනවා හරි නම් මාකට් එකට දෙන්නේ නැහැ. ඇයි ඒ? customers if the customers consume that product, then customers won't be able to have the same satisfaction that they expect from the product. එයාලා expect කරනවානේ සමහර satisfaction එක. ඒ කියන්නේ එයාලා හිතන්නේ මම පීසා එකක් කෑවා මේ මෙච්චරක් satisfied වෙන්න ඕනි කියලා නිකන් හිතාගෙන ඉන්නවා. කනවා රොස් වෙච්ච පීසා එකක්. එතකොට මොකද වෙන්නේ? හිතෙන්නේ නෑනේ ළමයි ඒ satisfaction එක එනවද? එන්නේ නෑ. එන්නේ නැත්නම් එයා මොකද වෙන්නේ? disappoint වෙනවා. ඒ නිසා පුතේ කවදාවත් කිසිම business එකක් එයාලගේ customers ලා disappoint කරවයිද? නෑ. ඒ නිසා before releasing the product to the market, they need to check the quality first. එතකොට quality control කියලා එකක් තියෙන්නේ market එකට එළියට මිනිස්සුන්ට කන්න දෙන්න කලින් එයාලා අතුලේ බලනවා රොස් වෙලාද හොඳට පීසා එක හැදිලාද ඒ පීසා හට් එක. මැලිබන් මංජරා බිස්කට් කැඩිලාද හොඳට පැක් වෙලාද උලන් ගිහිල්ලාද පෙගිලාද බිස්කට් අන්නේ කියන එක පුතේ හොඳට බලා ගන්න මේ පුළුවන් ඔය quality control කියන process එක. හැබැයි ළමයිට සමහරවිට එන ප්‍රශ්නයක් තියෙනවා හරිද? ළමයිට මාර ප්‍රශ්න තියෙනවා. දැන් quality control කියන එකේ මම උගන්වද්දී ඔය මම කියවනේ ඔය බිස්කට් කැඩිච්ච කතාව බිස්කට් කැඩලා නම් මාකට් එකට දෙන්නේ නැහැ එහෙම. ඒක ළමයි මට කියනවා සෝ මම මේ ක්‍රීම් ක්‍රැකර් පැකට් එකක් කඩෙන් ගත්තා ක්‍රීම් ක්‍රැකර් කැඩිලා නිසා ඒක ඇතුලේ තියෙන. පුතේ ඒ ක්‍රීම් ක්‍රැකර් කැඩුවේ මංජීකින් නෙවෙයි. කවුද කැඩුවේ? මංජීකින් බිස්කට් ටික හොඳට දෙනවා. පෙට්ටි වලට දාලා දෙනවා. ওই පෙට්ටි කොහොමද යවන්නේ ලොරියට? පෙට්ටි ලොරියට යවනවා. වැදගත් විදිහට යවනවා ඇති. හැබැයි ලොරියෙන් බාන්න මෙහෙම. එහෙම හරිද? එතකොට එහෙම බානකොට පුතේ බිස්කට් කැඩෙනවද නැද්ද? කැඩෙන්න පුළුවන්. ඒ අවස්ථාවේදී මොකක් කර වුණොත් ඇරෙන්න මංචේකින් මැලිබන් එකෙන් කවදාවත් කැඩිච්ච බිස්කට් එකක් එළියට දෙන්නේ නැහැ. හරි. එතකොට quality control එකත් කරනවා නේද? production department එකේ පුතේ එතකොට වැඩ තුනක් කරනවා. මොනවද කරන වැඩ තුන? raw materials purchase කරනවා, inventory එක maintain කරනවා, control කරනවා. මොනවද අනිත් එක? quality එක control කරනවා. ඊළඟ කවුද මේ? මෙයා තමයි මෙතන තව වෙනස්ම වැඩක් කරන්නේ. marketing කියලා කියන්නේ පුතේ this is the main department or the main function that attract customers. Customers love attract කරගන්න වැඩ කරන්නේ මෙයා. කවුද? Marketing is the function that's supposed to attract customers by creating advertisements දාලා on television, on radio, on magazines, on newspapers or anywhere. හැමතැනම දාලා ඉවරලා කොහොම හරි they need to attract customers. Customers ලව attract කරගන්න එක තමයි එයාලගේ වැඩේ. හරි. මෙතන අපි functions එයාලා කරන වැඩ ටිකත් බලාගෙන යමු. Distribution of garments.
distribution of garments කියන්නේ පුතේ marketing අය මෙහෙම වැඩක් කරනවා. දැන් අපේ ඉන්නේ ලංකාවේ customers ලා නම් එයාලා try කරනවා foreign customers ලා attract කරගන්න. රට යවනවා අපේ products. රට යවනවට කියනවා exporting කියලා. හරිද? එතකොට ලංකාවේ මිනිස්සුන්ගේ මාකට් එක ඇල්ලුවට පස්සේ ගොඩක් වෙලාවට කම්පැනි මොකද කරන්නේ? ඒ ප්‍රොඩක්ට්ස් රට යවන්න try කරනවා. එක එක රටවල් වලට. සුදු ගන්නවා අපේවා. හරිද? මගේ යාළුවෙක් මම නිකන් එක්සැම්පල් එකක් කියන්නේ මගේ යාළුවෙක් පුතේ ඔයාලට පුළුවන් හිතුවක් කරන්න. ඔයාලා හිතන්නේ ලංකාවට විතරයිනේ අපිට කරන්න පුළුවන්. එහෙම එකක් නැහැ. මගේ යාළුවෙක් වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරා. ඒ කියන්නේ අපිට හිතෙන්නේ නැති දේවල් එයාලා කරපුවා මම කියන්නේ. වෙබ්සයිට් එකක් ක්‍රියේට් කරා. එයා ඔය AliExpress වගේ ඒකේ AliExpress නෙවෙයි sorry eBay එකේ එයා දැම්ම එයාගේ products. එතකොට පුතේ මේ යුරෝපියන් countries වල එහෙම එයාට orders එනවා. මොනවාද මට මතක නෑ එයා මොකක්ද දැම්ම item එක කියලා. එයාට orders එනවා. එතකොට එයා මෙහෙන් deliver කරනවා. deliver කරනවා කියන වැඩි දෙයක් කරන්න දෙයක් නෑ. post office එකට ගිහිල්ලා ඒ බඩු ටික දෙන්න තියෙන්නේ. එතකොට යනවා. හරිද? shipping line එකේ යනවා. කිසිම ප්‍රශ්නයක් නෑ. ඒකට වෙනම වැඩිපුර ගාස්තුවක් ගෙවන්න වෙනවා. හරි? ඉතින් ඕක තමයි කතාව. පුළුවන් දෙයක් කරන්න පුළුවන් එහෙම. එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන් අපිට ලේසියෙන්. හරිද? අපි ගිහිල්ලා නැවට බාර දෙන්න ඕන. එහෙම ඕනේ නැහැ. අපිට තියෙන පෝස්ට් ඔෆිස් එකට බාර දෙන්න. ඉතුරු ටික නිකම්ම වෙනවා. හරිද? ඒ නිසා ඔයාලත් මතක තියාගන්න ඔයාලට තෝරන බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. මෙන්න මේ මාකටිං කියන එක කරද්දී කරන්න පුළුවන්. ඔයාලට ඩිස්ට්‍රිබියුෂන් කරන්න ඕන නම් ඔයාලා ලංකාව වටේ බෙදන්න කොහොමද පෝස්ට් ඔෆිස් වලට දුන්නම ලේසියෙන් පුළුවන්. ඔයාලා සමහරවිට දැනගෙන ඉන්නේ නැතුව ඇති. රට යවන්න උනත් පුළුවන් පෝස්ට් ඔෆිස් එක through. කිසිම ප්‍රශ්නයක් නැහැ. නැත්නම් courier service එකට බාර දුන්නා. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරි. එතකොට පුතේ මෙතන මෙයාලා කරන වැඩ තමයි distribution of garments. දැන් මේ garment එකක් නේ මම example එකට ගත්තේ. garment එකේ මොනවද distribute කරන්නේ? clothes. ඇඳුම් රට වටේ බෙදනවා. එතකොට පිට රටවල වලට යවනවා. අන්නේ marketing වල වැඩ. අලුත් customers ලා හොයා ගන්නවා. ඒ ASCII advertising කරනවා. මොනවද advertising කියන්නේ මම ඉස්සෙල්ලා කිව්වේ? advertising එක එක ඇඩ් දානවා ටීවී එකේ දානවා රේඩියෝ එකේ දානවා පත්තරවල දානවා කටවුට් ගහනවා ලොකු පෝස්ටර් ගහනවා හැමදාම බැනර් ගහනවා ඕවා තමයි පුතේ ඇඩ්වර්ටයිසින් කියන්නේ හරිද තව ඕවා ඔයිටත් වඩා ගිහිල්ලා තව මේ නිකම් මේ බඩු දෙනවා ඔයාලා දැකලා තියෙනවද දන්නේ මේ මම නිකන් එක්සැම්පල් එකක් කියනවා මම මේ ගිය සතියේ එක්ස්පීරියන්ස් කරපු එක්සැම්පල් එක මම ගම්පා ක්ලාස් එකට යනකොටම ගම්පා ක්ලාස් එකට යන්න කලින් හරිද මේ එන්ට්‍රන්ස් එකට කලින් තිබුණා මේ මංචීගේ ඇවිල්ලා ලොරියක් කියලා මේ අර අලුතෙන් රිලීස් කරන බිස්කට් එක දැන් එයාලා try කරන්නේ sample distribution නිකන් දෙනවා බිස්කට් දෙනවා කාලා බලලා අලුත් එකක් ගන්න පුළුවන් අන්න ඒ වගේ ඇඩ්වර්ටයිසින් මෙතඩ්ස් උත් තියෙනවා එයාලා එහෙම ළඟට අවිල්ලත් විකුණලා ගන්න එකපාරක් මට මතකයි ඔය මේ අපේ ළමයිට ලොරියක් ඇවිල්ලා ඔය මොනවාද මන්ද ඔය වගේ බිස්කට් අයිටම් එකක් බෙදාගෙන ගියා මට බ්‍රෑන්ඩ් එක මතක නැහැ මොකක්ද කියලා ඔහොම නිකන් බෙදාගෙන ගියා. එතකොට මිනිස්සු කාලා බලලා රසයි නම් මොකද කරන්නේ? ආපහු කඩේට ගිහිල්ලා ගන්නවා. ඉතින් අන්න ඒ වගේ පුතේ එයාලගේ ඇඩ්වර්ටයිසින් එක එක මෙතඩ්ස් තියෙන්න පුළුවන්. අන්න ඒ ඔක්කොම ඇඩ්වර්ටයිසින් කරන්නේ කවුද? මාකටිං. හරි. අන්තිම එක ඩිසයිඩින් ඔෆ් ප්‍රයිස්. ප්‍රයිස් එක කොහොමද ඩිසයිඩ් කරන්නේ? සාමාන්‍යයෙන් ඔයාලා ඉදන වෙද්දී කොහොමද මේ ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්නේ මාකටිං ඩිපාර්ට්මන්ට් එකේ? පුතේ සාමාන්‍යයෙන් ප්‍රයිස් එක ඩිටර්මයින් කරනකොට නිකන් එකපාරට ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්න බෑ කාටවත්. කොහොමද ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්නේ? ප්‍රයිස් එක ඩිසයිඩ් කරන්න නම් කම්පියුටර් එකේ ප්‍රයිස් එක බලලා ඉන්න වෙනවා. නිකන් මම එක්සැම්පල් එකක් කියන්නේ. ඔයා හිතන්නකෝ මම මංචි කියලා. මම මංචි නම් මම ක්‍රීම් ක්‍රැකර් එකක් අලුතෙන් හදනවා. හරි. හදලා මම මාකට් එකට දාන්න කලින් කාගේ ප්‍රයිස් එකද බලන්නේ? මෙලිබන් එක විකුණන්නේ කීයටද කියලා බලන්න. එතකොට මැලිබන් එක විකුණන ගානට සාපේක්ෂව ඒ ගාන බලහලා මම දානවා. දැක්කද? මැලිබන් එක විකුණන ගානට අඩුවෙන් හරි දාන්න පුළුවන්. අන්න එහෙම පුතේ ප්‍රයිස් එක ඩිටර්මයින් කරනකොට ඩිසයිඩ් කරනකොට ඔයාලා බලන්න ඕනේ හැමතිස්සෙම කම්පියුටර් එකේ ප්‍රයිස් එක. ඒ වැඩේ කරන්නේ කවුද? මාකටිං. දැන් තේරෙනවද? හොඳටම තේරුණා නේද? දැන් තුනක්. ඇඩ්මිනිස්ට්‍රේෂන් මොනවද කරන්නේ? අර අටෙන්ඩන්ස් මාක් කරන එක, ෆයිල් මේන්ටේන් කරන එක ඒක. ප්‍රොඩක්ෂන් බඩු ගන්න එකයි, ඉන්වෙන්ටරි අර තියාගන්න එකයි, කන්ට්‍රෝල් කරන එකයි, ක්වොලිටි එක කන්ට්‍රෝල් කරන එකයි තමයි ප්‍රොඩක්ෂන් කරන්නේ. මාකටිං මොනවද කරන්නේ? ඇඩ්වර්ටයිසින් එකයි, බඩු බෙදන එකයි, තව මොනවද දැන් මම කිව්වේ? අන්තිම එක ඩිසයිඩින් ඔෆ් ප්‍රයිස් එක මාකට් එකේ ප්‍රයිස් එක ඩිටර්මයින් කරන්න කලින් කම්පියුටර් එකේ ප්‍රයිස් එක බලලා ඉන්නවා කියලා කිව්වේ. එතකොට මේ වැඩ කරන්නේ කවුද? මාකටිං. නම්බර් 4 ෆයිනෑන්ස්. ෆයිනෑන්ස් එක මොනවද කරන්නේ? පුතේ ෆයිනෑන්ස් කියන නම ඇහුනම ඉතින්
ෆයිනන්ස් දැන් සාමාන්‍යයෙන් මම මේව කියන්නේ හරියද ඔයාලා බය වෙද්ද නැද්ද සාමාන්‍යයෙන් කොමර්ස් කරන ළමයිට මේ ඕනම ඩිපාර්ට්මන්ට් එකට යන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ ඕනම ඩිපාර්ට්මන්ට් එකට යන්න පුළුවන් හරිද බිස්නස් වල වැඩ කරද්දී මේ ඕනම ඩිපාර්ට්මන්ට් එකට යන්න ඔපචුනිටි එකක් ගන්න පුළුවන් කොමර්ස් කරන ළමයිට හරිද එතකොට මම කියන්නේ මැත්ස් කරන ළමයිට යන්න බෑ කියලා එහෙම නෙවෙයි ඇත්තටම පුතේ කොමර්ස් කරන ළමයිට ඉඩකඩ වැඩි මොකද එයාලා මේ හැම එකක්ම දන්නවා යද්දිම එයාලා ඉගෙන ගන්න මේවානේ එතකොට එයාලා ඒ වැඩේ දන්න නිසා එයාලට ජොබ් ඔපචුනිටිස් හොයාගන්න ලේසි ඕන තරම් බිස්නස් තියෙනවා ලංකාවේ ෆොරින් ඕන තරම් තියෙනවා ඒ ඕන බිස්නස් එක වැඩ කරන්න පුළුවන් කොමර්ස් කරන ළමයි එයාලා මේවා දේවල් දන්න නිසා තමයි එහෙම පුළුවන් වෙන්නේ පුතේ ඔයාලා ගොඩක් වෙලාවට මම කියන්නේ කතාව ඔයාලා ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඩිග්‍රී අරගෙන මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි වැඩ කරන්නේ. මොන ඩිපාර්ට්මන්ට්? ෆයිනෑන්ස්. වැඩිපුරම කට්ටිය වැඩ කරන්නේ මේ ෆයිනෑන්ස් කියන ඩිපාර්ට්මන්ට් එකේ. මේ ඩිපාර්ට්මන්ට් එක තමයි පුතේ සාමාන්‍යයෙන් කම්පැනි එක ගත්තොත් වැඩ වැඩිම ඩිපාර්ට්මන්ට්. ගොඩක් වෙලාවට වැඩ වැඩිම ඩිපාර්ට්මන්ට් එක සහ ඩෙඩ්ලයින් වැඩිම ඩිපාර්ට්මන්ට් එක. මොකද පුතේ මෙයාලා තමයි ෆන්ඩ්ස් එක වැඩ කරන්නේ. ඒ කියන්නේ සල්ලි එක වැඩ කරන්නේ මෙයා. ෆන්ඩ්ස්. හරිද ෆයිනෑන්ස් එක. ඒතකොට ෆන්ඩ්ස් එක වැඩ කරද්දී ඔයාලා දන්නවනේ ෆන්ඩ්ස් කියන එක හරිම රිස්කිනේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සල්ලි හැන්ඩල් කරනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. හරිද? එතකොට මොනවාද මෙයාලා කරන්නේ මේ සල්ලි හැන්ඩල් කරනවා කියලා? ඔන්න එක්සැම්පල්ස් දෙක තුනක් දීලා තියෙනවා. obtaining funds. සල්ලි එකතු කරගන්න එක මෙයාලගේ වැඩ. ඒ කියන්නේ බඩු විකුණන සල්ලි එකතු කරගන්න එක මෙයාලගේ වැඩ. බඩු විකුණන කෙනෙක් බඩු විකුණන කස්ටමර්ස්ලා arrange කරගන්න මෙයා ඇඩ්වර්ටයිසින් කරලා කස්ටමර්ස්ලා ගෙන්න ගන්නවා. ගේන කස්ටමර්ස්ලා සල්ලි දෙන්න බෑ. අන්නේ සල්ලි කලෙක්ට් කරගන්න එක පුතේ මෙයාගේ වැඩ. ෆයිනෑන්ස්. සල්ලි හොයාගන්න එක මෙයාගේ වැඩ. ෆයිනෑන්ස්. number 2 තව ඇක්ටිවිටි එකක් තියෙනවා paying salaries. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සේවකයන්ට සැලරි ගෙවන්න දවසක් තියෙනවනේ පුතේ. අපි දැන් සාමාන්‍යයෙන් ගත්තොත් 25 වගේ සැලරි ගෙවනවා ගවර්න්මන්ට් එකෙත් 25ද මන්ද මන් දන්නේ නැහැ හරියටම. ප්‍රයිවට් සෙක්ටර් 25 ගෙවනවා 30 ගෙවනවා සමහරුන්ට 10 වෙනිදා ගෙවනවා. එහෙම එක එක දවස් තියෙනවා. හරිද? එතකොට මේ ෆයිනෑන්ස් එකෙන් තමයි පුතේ මොනවද? salaries ගෙවන්නේ. salaries ගෙවන්නේ කියන්නේ the finance department is supposed to pay salaries of all the employees. හැම employee කෙනෙකුට salary එක ගෙවන්න මෙයා තමයි මෙතන ඉන්නේ. salary එක අඩුවක් තිබ්බොත් මෙයා තමයි. හරිද? salary එක ගෙවන්නේ මෙයා. EPFDF ගෙවන්නේ මෙයා. bonus ගෙවන්නේ මෙයා. එතකොට තා මොනවාද ඕන expenses ඔක්කොම ගෙවන්නේ මෙයා. income එක හොයාගන්නේ මෙයා. හරිද? එතකොට finance department එක තමයි පුතේ ඔය කොහේ කරගුණා මේ හැම department එකකටම අදාළව වැඩ කරන department. සල්ලි මෙයා ගාවනේ තියෙන්නේ. මෙයාලා ඕන දෙයක් කරත් සල්ලි ඉල්ලන්නේ කාගෙන්ද? ෆයිනෑන්ස් එකෙන් ඉල්ලන්නේ. ඒ නිසා මතක තියාගන්න සල්ලි නම් ෆයිනෑන්ස්. හරිද? සල්ලි නම් ෆයිනෑන්ස්. හරි. තව මොනවද කරන්නේ? ඉන්වෙස්ටිං ෆන්ඩ්. දැන් මෙහෙම හිතන්නකෝ. ෆයිනෑන්ස් එකෙන් තව කරන වැඩක් තමයි සල්ලි ඉන්වෙස්ට් කරනවා. ඒ කියන්නේ මොනවද? ඒ කියන්නේ දැන් හිතන්නකෝ වැඩිපුර සල්ලි තියෙනවා කියලා. if you have දැන් මෙහෙම හිතන්න නිකන් එච්චර බැරෑරු වෙන්න ඕනේ නැහැ. මෙහෙම හිතන්නකෝ. ඔයාගේ තාත්තා මේ බාර වැඩි ගන්නවා. පඩි අරගෙන තාත්තා කියනවා මං ගාව වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා කියලා. ඉතුරු කරගන්න වැඩිපුර සල්ලි ටිකක් තියෙනවා කියලා. තාත්තා කොහෙද ආවේද? තාත්තා එක්ක බැංකුවේ දායි. තාත්තා එක්ක ෂෙයා මාකට් එකේ දායි. තාත්තා එක්ක මොකක් හරි ස්ථාවර සම්පතක හරි මොකක් හරි දායි. තාත්තා නැත්තම් ඉතුරුත් භාණ්ඩාගාර බිල් පතක් ගනි. ට්‍රෙෂරි බිල්ස්, ට්‍රෙෂරි බොන්ඩ් එක දායි. අන්න ඒ වගේ මොනවා හරි ඉන්වෙස්ට්මන්ට් මෙතඩ් එක දානවනේ පොතේ. අන්න ඒ වගේ බිස්නස් උත් මොකද කරන්නේ? එයාලා ගාව තියෙන excess funds කියන්නේ වැඩිපුර තියෙන සල්ලි ඉන්වෙස්ට් කරනවා කොහේ හරි. හරිද? තේරුණාද? එතකොට මේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක කරන්නේ මොනවද? ෆයිනෑන්ස් ෆන්ක්ෂන් එක මොනවද කරන්නේ? පළවෙනි එක ගොඩක් වෙලාවට එයාලා සැලරිස් ගෙවන එක කරනවා. ලොකුවටම කරන්නේ ඊට පස්සේ collecting funds and investing funds. මෙයාලට තමයි මම කිව්වේ වැඩිපුරම මේක වැඩ කරන මිනිස්සු ප්‍රෙෂර් එකකින් වැඩ කරනවා ගොඩක් මේ කම්පැනිස් වල. ඇයි ඒ? මොකද එයාලට වැඩ ගොඩක් තියෙන නිසා. හරි. ඊට පස්සේ දැන් ඔයාලා හිතන්න පානි ඩිපාර්ට්මන්ට්ස් වල වැඩ නැහැ කියලා. එහෙම නේ ඒවලට තියෙනවා. හැබැයි මම කිව්වේ මෙයාලට ටිකක් වැඩ අනිත් ඒවල වඩා සාපේක්ෂව වැඩි. මොකද මෙයාලා සල්ලි තමයි හැන්ඩල් කරන්නේ. මොකද පුතේ ඔයාලා දන්නවනේ සාමාන්‍යයෙන් ගෙදරක වුණත් සල්ලි මාර ඉම්පෝර්ටන්ට්. බිස්නස් එක සල්ලි මාරම ඉම්පෝර්ටන්ට්. මොකද මේ හැම ඩිපාර්ට්මන්ට් එකක්ම දුවන්නේ මෙයා මත. සල්ලි එපැයි අනිත් ඒවත් දුවන්නනේ. එතකොට මෙයා තමයි මෙයාලටත් සල්ලි දෙන්නේ. එතකොට ඒක මාර ඉම්පෝර්ට් මතක තියාගන්න. අනිත් ඩිපාර්ට්මන්ට් වලට සල්ලි දෙන්නේ මෙයා තමයි. හරි. හරි. ඔන්න ෆයිනෑන්ස් එක කරන වැඩ තුන. මොකද්ද?
investments කරන්න සල්ලි දෙනවා. If you have excess funds, then you can invest that excess funds in any investment method. ඕන investment method එක දාගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. සල්ලි salary ගෙවන්නෙත් මෙයාලා. සල්ලි එකතු කරගන්නේ මෙයාලම තමයි. එතකොට පුතේ finance department එක මම හිතන්නේ ඔයාලට තේරෙන්න ඇති. ඊළඟට අපි යන් HR. HR කියන්නේ කවුද? මේ ඉන්නේ human resource. කියද්දිම තේරෙනවා human resource කියන්නේ මොකද්ද? Human resource කියන්නේ මානව සම්පත්. ඒක ඉන්න මිනිස්සුන්ව control කරන්න තමයි ඔය තියෙන්නේ නේ. පුතේ මොකක් හරිම වැරද්දක් කරොත් නිකන් මේ ටික ඔළුවට දාගන්න මේ ටික බලන්න හරි. මොකක් හරිම වැරද්දක් කරොත් හරිද? If you are doing any fault, if you are doing any mistake, if you are doing any harassment, right? If you are doing any something called මොනවාද අපි කියන්නේ ඒකට mischief, හරිද? මොකක්ද ඒකට කියන්නේ මේ මොකක්ද සිංහලෙන් කියන්නේ මේ විෂමාචාර. අන්න ඒ වගේ මොනවා හරිම දෙයක් කරොත් කොහෙටද යන්නේ? HR department එකට යන්නේ. ඇයි ඒ? ඔයා එහෙම මොනවා හරි කරොත් ඔයාට විරුද්ධව disciplinary action එකක් ගන්නවා ඒගොල්ලෝ. විනය ක්‍රියාමාර්ග ගන්නවා. සරලයි ඔයා මොන හරි වැරද්දක් කරොත් ඉස්කෝලේ ඔයා කොහෙටද යන්නේ? විනයබාර සර්ගාවට යන්නේ. අන්න ඒ වගේ කම්පැනි එක මොන හරි අවුලක් වුණොත් එයා කොහෙටද යන්නේ? විනයබාර සර් නැහැනේ ළමයි කම්පැනි එක. ඒකට දින්නවා කවුද? HR department. ඔය disciplinary actions අනම්මනම් ගන්නේ HR department. ආපුතේ ඔය employees ලව recruit කරන්නේ HR department. recruit කරනවා කියන්නේ join කරගන්න බදවා ගන්න employees ලව බදවා ගන්න interview කරන්නේ ඔක්කොම HR department එක. ඒව handle කරන්නේ HR එක. හරිද? එතකොට අපි බලමු HR එක කරන වැඩ. පළවෙනි එක recruiting of employees. employees ලව ගන්නවා. employees ලව ගන්නවනේ. ඒ කියන්නේ මෙහෙමයි. employees ලව හිතුමතේ ගන්න නැහැ. They need to first check the qualifications. Qualifications බලනවා හොඳයිද කියලා. Once they done with the qualifications, they can move to the interviews part. Qualification set නම් මොනවද ඊට පස්සේ interviews හොඳයිද බලනවා. interview එකෙන් බලලා හොඳයි නේ මේ පොර නිකන් හොඳට කතා කරනවා. set වගේ නේද වැඩ කරයි හොඳට experience තියෙනවා හොඳට අන්න ඒව බලනවා. ඒව කරන්නේ පුතේ HR department එක කරලා ඉවරලා employees ලවලුතේ join කරගන්නේ මේගොල්ලෝ. හරිද? මම හිතා තේරෙන්නේ නැති employees ලව join කරගන්න මේගොල්ලෝ. දැන් join කරගන්නවා. සමහර අය ඉන්නවා පුතේ inexperienced කට්ටිය. එයාලට experience නැහැ. එහෙම experience නැති කට්ටියට මොකද කරන්නේ? එයාලව train කරලා ගන්න ඕනේ. නිකන් පොඩ්ඩක් අර දැන් මෙහෙමනේ සාමාන්‍ය ළමයෙක් ඉන්නවා ඒ ළමයා ටිකක් weak. එතකොට ඒ ළමයා කොහොමද අපි ලකුණු මට්ටම වැඩි කරන්නේ? පොඩ්ඩක් වැඩිපුර train කරලා practice කරවන්න ඕනේ papers වැඩිපුර. අන්න ඒ වගේ ඕනම employee කෙනෙක් ඉන්න පුළුවන් එයාට experience නැහැ. එයාට වැඩි කියලා දීලා එයාව පොඩ්ඩක් practice කරවලා ගන්න ඕනේ වැඩේ. අන්න එතකොට පුතේ training වැඩේ කරන්නේ මේ HR කට්ටිය. training කරන්නේ කවුද? HR. training වැඩේ කරන්නේ HR කට්ටිය. එයාලව ගන්නෙත් HR කට්ටිය. එතකොට ඔන්න අපි HR කට්ටිය කරන වැඩ දෙකක් කිව්වා. කලිනුත් මම තව එකක් කිව්වා. ඒකත් ඕන පැත්තකින් ලියා ගන්න. disciplinary actions ගන්නෙත් මේගොල්ලෝම තමයි. හරි. තව එකක් තියෙනවා. මේක කට්ටිය ආසම එකක්. මොකද්ද? ඒ කියන්නේ පුතේ when we talk about HR department always recruiting employees and training employees. ඒ දෙක අපි දන්නවා. ඊළඟ එක මොකද්ද? දැන් එක මිනිස්සේ කාලයක් තිස්සේ පුතේ දිගටම වැඩ කරනවා. එකම පොසිෂන් එකේ හිතන්නකෝ මම හැමදාම මැනේජර් දැන් මම අවුරුදු 5ක් වැඩ කරා මැනේජර් මම ඇත්තටම මැනේජර් කෙනෙක් තමයි. ඒක වෙනම කතාවක්. ඒක පස්සේ දවසක් කියන්න. හැබැයි හිතන්නකෝ මම අවුරුදු 5ක් එක දිගට මැනේජර් මම හිතනවා තව උඩ ලෙවල් එකකට යන්න තිබ්බනම් හොඳයි නේද? හැමදාම මැනේජර් විදියට ඉන්න පුළුවන්ද? එහෙම හිතනව නේද? අන්න මොකද්ද ඒ? ප්‍රොමෝට් කරන්නෙත් පුතේ HR department එකෙන් තමයි. කොහොමද ප්‍රොමෝට් කරනවා කියන්නේ? ප්‍රොමෝට් කරනවා කියන්නේ උසස් වීමක් දෙනවා. ඒ කියන්නේ they actually need to check the performance. performance කියන්නේ ඔයා වැඩ කරන විදිය බලනවා. First they need to check the performance and they are going to evaluate the performance. evaluate කරනවා කියන්නේ ඔයාගේ performance හොඳයිද නරකයිද කියලා බලනවා. After evaluating the performance, then they actually suggest you to a senior or the top management. We need to give that promotion to you. ඔයා හොඳයි. ඒ නිසා අපි suggest කරනවා
උඩ ලෙවල් එකට ගන්න. එතකොට මම මැනේජර් මම උඩට යනවා. කවුද මන් දැන්? සීනියර් මැනේජර් something like හරිද? එතකොට පුතේ අන්න ඒකට තමයි අපි කියන්නේ මොකක් කියලාද? ප්‍රොමෝටින්. එතකොට දැන් අපි HR එක කරන වැඩ කතා කරා. HR එක වැඩ කරනවා තුනක්. සාමාන්‍ය බේසිකලි ප්‍රධාන තුනක් කරනවා. first one recruiting, number 2 training and third one promoting. හරි. අර disciplinary actions උත් ලියා ගන්න පැත්තකින් ඒකත් වැදගත්. ඒ කියන්නේ HR එක කරන තව වැඩක් ඔය. හරි ඊළඟට හරි නේද? disciplinary actions උත් ලියාගෙන තියාගන්න. higher research and development මොනවාද මේක ඩිපාර්ට්මන්ට් එක කරන්නේ? පුතේ මේක බලන්න කලින් ඔළුවට දාගන්න. ඒක බැලුවොත් තේරුමක් නැහැ ඇත්තටම. ඒක බලන්න කලින් ඔළුවට දාගන්න මෙන්න මේ කතාව. research and development කියලා කියන්නේ අලුත් දේවල් හොයන ඩිපාර්ට්මන්ට් එකනේ. ගොඩක් කම්පැනිස් වල අලුත් දේවල් හොයන ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒ ඩිපාර්ට්මන්ට් එක මොකද්ද කරන්නේ? ඒ ඩිපාර්ට්මන්ට් එකෙන් කරන්නේ අලුත් දේවල් කරන එක. අලුත් දේවල් කියන්නේ මොනවද පුතේ? ඒවට අපි කියනවා innovations කියලා. මොනවාද? innovations. අලුත් දේවල්. ඒ කියන්නේ කලින් කවුරුත් කරලා නැති අලුත් දේවල් කරනවා. එක්සාම්පල් එකක් විදිහට ඔය මෝල්ට් අප් කියලා බිස්කට් එකක් මෝල්ට් අප් කියලා බිස්කට් එකක් ආවා මේ මංචේකේ. ඒතකොට ඔය බිස්කට් එක මේ මොකද්ද මංචේකින් හැදුවේ අලුතෙන්ම වෙන කවුරුත් හදලා තිබුණේ නැහැ. අන්න ඒ වගේ වෙන කවුරුත් හදලා නැති අලුත්ම දෙයක් කරනවා නම් පුතේ අපි ඒකට කියනවා innovations කියලා. ඔය innovations කරන්නේ මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ. මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ තමයි innovations කරන්නේ. ඒත් එක්කම මේ ඩිපාර්ට්මන්ට් එකේ තව වැඩ කරනවා. දැන් තියෙන ප්‍රොඩක්ට්ස් තියෙනවනේ. ඒ ප්‍රොඩක්ට්ස් වල කොස්ට් එක අඩු කරන්න try කරනවා. ඒ කියන්නේ පුතේ මෙහෙම හිතන්නකෝ. දැන් තියෙනවා අපේ ප්‍රොඩක්ට් එකක්. ඒක හදන්න අපිට 100ක් යනවා. ඒක හදන්න අපිට 100ක් යනවා. මේ ඩිපාර්ට්මන්ට් එකෙන් try කරනවා මේ කොස්ට් එක 80ට විතර අඩු කරගන්න. කොස්ට් එක අඩු කරගන්න try කරනවා. පුතේ මේ ඩිපාර්ට්මන්ට් එකෙන් කොස්ට් එක අඩු කරගන්න try කරනවා. එතකොට ඒක innovations වලට plus cost reduction අලුත් දෙයක් cost එක අඩු කරගන්න try කරනවා. එතකොට මේකෙන් කරන වැඩ පුතේ පළවෙනි එක innovations cost reduction තව දැන් මෙහෙම තියෙන්න පුළුවන්. දැන් මම මෙහෙම කියන්නම්කෝ ඔයාලට තව තේරෙන්නේ. මෙතන ගෑනු ළමයි සමහර විට වාහන ගැන දන්නේ නැතුව ඇති. හැබැයි මේක අහන් හිටියොත් එයාලත් ආස වෙයි වාහන වලට. හරි අපි බලමු මෙහෙම. දැන් පුතේ මම නම් වාහන තනිකරම කියනවනම් හරිම වචනෙන් කියනවනම් පිස්සෙක්. හරි. එතකොට මේ පැත්ත ගැන අපි බලමු. හරිද? දැන් ගෑනු ළමයි මෙතන ඉන්ට්‍රස්ට් තියන අයත් ඇති ඉන්ට්‍රස්ට් එක නැති අයත් ඇති ඔයාලත් අහගන්න මේ කතාව. දැන් අපි මෙහෙම කියමුකෝ. දැන් පුතේ වාහනයක් තියෙනවා අපි හිතමු නිකන් බ්‍රෑන්ඩ් එකක් ගමු අපි. Benz. මේ Benz vehicle එක ඉස්සරහාව කොහොමද? ඉස්සර ළමයි Benz එකක් ගත්තොත් එහෙම නිකන් මම ලොකුවට ඉවැලුවේෂන් එකට යන්නේ නැහැ. මම නිකන් 1996 වගේ Benz එකක් කියන්නම්කෝ. පුතේ 1996 වගේ Benz එකක් ගත්තොත් සාමාන්‍යයෙන් පරණ මොඩල් එක ඔයාලා තාමත් දැකලා නැති තාමත් පාරේ යනවා. ගොඩක් වෙලාවට 65 ඩෑෂ් එහෙම කියලා තියෙනවා. ඔයාලා යන ගමන් බලන්න. මේ Benz එකේ තිබ්බ ෆීචර්ස් තියෙනවානේ. ඒ කියන්නේ Benz එක ඉස්සර නම් පුතේ තිබුණේ සාමාන්‍යයෙන් ඩ්‍රයිවිං අපි ගත්තොත් මේ ස්ටියරින් වීල් එක තව බොඩි සෙටප් එකක් තිබුණා. ඩීසල් තමයි වාහන ආවේ Benz එක 65 ඩෑෂ් කියන එක ඩීසල් ආවේ. එතකොට හින සද්දේ. හරිද? මම නිකන් ෆීචර්ස් ඉවලුවේට් කරන්න ගන්නෑ. හින සද්දේ සාමාන්‍යයෙන් හින වියදම් යනවා ඒ වාහනේ පදින අයට මාර කොස්ට් එකක් යනවා. ඊට පස්සේ අපි ගත්තොත් කම්ෆර්ටබිලිටි එක තියෙනවා. හැබැයි දැන් තියෙන වාහන තරම් නැහැ ටිකක් අඩුයි. අන්න ඒ වගේ තියෙනවා කියමුකෝ. හැබැයි 2026 Benz එක ඔයාලා දැක්කද? Benz එකේ හොඳම මොඩල් එක මේ කෝටි 25ක් විතර වෙනවා මම දන්න විදිහට. මේ අවුරුද්ද ආපු මොඩල් එක ඒකි පුතේ මේ අවුරුද්ද ඊට කලින් අවුරුද්ද මට මතක නැහැ. ඒ ආපු මොඩල් එකේ පුතේ අර කිව්ව ෆීචර්ස් කිසිම දෙයක් අවුලක් නැහැ. 30ටම ඔක්කොම හදලා තියෙන්නේ. මෙන්න මෙච්චර පත සයිස් ටීවී එකක් සයිස් තියෙනවා ඩිස්ප්ලේ එකක්. ඔයාලට සින්දු දාගෙන බැරි නම් ටීවී බලවල හරි යන්න පුළුවන් ඒකේ. හරිද? මාර කම්ෆර්ටබිලිටි එකක් තියෙන ඇතුලේ ආයි කියන්න වචන නැහැ. නියමෙටම ලක්ෂරි වෙහිකල් එකක් කියලා කියන්න පුළුවන් නමින්. සද්දයක්වත් නැති තරම් සද්ද හරියම අඩුයි. හරිද? අන්න ඒව තමයි පුතේ මොනවද? improving features
existing vehicles. ඒ කියන්නේ දැන් තියෙන vehicles වල features අලුතෙන් improve කරලා දානවා. අන්න එතකොට අන්නේ වැඩේ කරන්නේත් කවුද? research and development department එකෙන්ම තමයි. එතකොට දැන් ඔයාලට තේරුණාද innovation අලුත් ඒවා හදන්නෙත් ඒගොල්ලෝ. පරණ ඒවා cost එක අඩු කරන්නෙත් ඒගොල්ලෝ. මෙන්න මේ තියෙන versions වල අලුතෙන් එළියට එන versions වල features වැඩි කරන්නෙත් ඒගොල්ලෝ. හරි. වැඩි හිතන්න ඕනේ නැහැ. Apple 17 එකේ නැති Apple 18 එකේ තියෙන features මොන හරි ඔයාලට ඉස්සරහට බලා ගන්න පුළුවන්. මොකද 18 එක රිලීස් වෙනවනේ. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන්. 17 එකේ නැති 18 එකේ වැඩිපුර තියෙන්නේ මොනවාද? අන්නේ වැඩේ කරේ පුතේ මේ research and development department එක. Apple company research and development department එක තමයි අලුත් features add කරේ. මතක තියාගන්න. එතකොට මෙතන තියෙනවා ඔයාලගේ innovations conducting researches on new කියලා තියෙන්නේ. මෙතන new items කියලා දාගන්න පුළුවන්. conducting researches on new items. It was innovations. ඊට පස්සේ improving the products කියන එක තමයි මම මෙච්චරලා කිව්වේ brackets දාලා ලියා ගන්න features improving the products කියන එකේ brackets දාලා ලියා ගන්න features new features right. Next one, exploring low cost method and cost reduction එක මම කිව්වේ කොහොමද cost එක අඩු කරගන්නේ ඔන්න ඔය විදිහ තමයි පුතේ research and development department එකෙන් කරන්නේ. අන්තිම එක IT සරලවම කියනවනම් මෙයාලට අපි කියන IT කියලා. හරිද? information activities කරන්න මේගොල්ලෝ. ඒ කියන්නේ information තියෙන්නේ ඒගොල්ලෝ ගාව පුතේ. ඒගොල්ලෝ තමයි information maintain කරන්නේ. ඔයාලා දන්නව නේද? බැරි වෙලාවත් information attack එකක් වුණොත් නැත්නම් අපි කියනවා cyber attack කියලා. නැත්නම් information scam එකක් වුණොත් මක් වෙයිද business එක? එයාලගේ confidential information මොකද වෙන්නේ? එළියට යනවා. ඒක හොඳයිද නරකයිද? හොඳ නෑ පුතේ. ඒ නිසා ඒකට වග කියන්න මෙන්න මේ IT department එක එක වැඩ කරනවා. මොනවාද? password වෙනස් කරනවා, firewalls දානවා, තව එක virus guards දානවා, ඒ වගේ ලොකු දේවල් එයාලා කරනවා. හරිද? ඕවා කොහොම හරි protect කරගන්න. ඒත් හිතන්න නැති වෙලාවක cyber attack එකක් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. කොහොම කරත් පුළුවන්. හරි. එයාලා කරන වැඩ තියෙන්නේ cyber attack එක ගැන නෙමෙයි කියන්නේ. එයාලා කරන වැඩ තියෙන්නේ පළවෙනි එක එයාලා පුතේ information maintain කරනවා. දෙවෙනි එක එයාලා අලුත් information ගන්නවා. ඒ කියන්නේ දැන් මෙහෙමද පුතේ සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා ටෙක්නොලොජි එක හැමදාම එකම විදියට තියෙනවද එන්න ඩෙවලොප් වෙනවද? එන්න ඩෙවලොප් වෙනවා. එතකොට they need to adapt with the latest technology. ඒ කියන්නේ they need to always they need to find the latest technology and they need to adapt that technology to the business. ඒ කියන්නේ කොහොම හරි මේ ටෙක්නොලොජි එක අරගෙන ඒක adapt කරගන්න ඕන business එක. ඒක කරන්නේ පුතේ IT department එක. දැන් example එකක් කියන්නම්කෝ. ඉස්සර පුතේ IT department කියලා જાතියක් තිබ්බේ ඔය මේ අර නිකන් පෙට්ටි size තිබ්බල මේ computers. ඒ computers හදන්න නම් තමයි ඒ IT department එක කරගෙන හිටියේ. එතකොට ඒ IT department එක දැන් මොකද කරන්නේ? දැන් හරීම lazy වැඩ කරන්න laptops තමයි දීලා තියෙන්නේ ගොඩක් companies වල. તો laptop එකේ වැඩ කරන්න lazy නේ අර desktop එකේ නේද? මොකද ඕන තරක අරන් යන්න පුළුවන්. හරිද? ඕන information එකක් ගන්න පුළුවන්. ඕන කවුරුහරි අනගවුවොත් එහෙම ලැප් එක උස්සන් අරන් යන්න පුළුවන්. අන්න ඒ වගේ පුතේ මේ new information මොන හරි දේවල් ආවොත් ඒවා අප්ඩේට් කරන්නේ මෙයාලම තමයි. ඊට පස්සේ updating the information ඔය ටික තමයි IT department එක කරන්නේ. එතකොට ඔයාලට තේරෙන්නේ නැති මෙන්න මේ functions අතර අපි ඕව තමයි explain කරගන්නේ. right. පුතේ මේ ඔය functions ටික ඔයාලට පේනවා ඇති එහා පැත්තේ එකින් එක explain කරලා තියෙනවා. ඔයාලා ඕක කියව ගන්න මම කියපු ටිකම තමයි තියෙන්නේ. administration activities මොනවාද, production එකේ මොකද්ද වෙන්නේ, ඊට පස්සේ marketing මොනවාද කරන්නේ, finance මොකද කරන්නේ, human resource මොකද කරන්නේ, research and development මොකද කරන්නේ කියලා මම දැන් මේ ලොකු වෙලාවක් explain කරපු එක එහා පැත්තේ දීලා තියෙනවා ඔයාලට define කරලා.
හරි. ඊට පස්සේ දීලා තියෙනවා ඔයාලට මේ වගේ ටේබල් එකක් දීලා තියෙනවා පේනව නේද? ආයේ ටේබල් එකේ පුතේ මෙන්න මේ කතාව තියෙන්නේ. inputs 7 resources තියෙනවා. process එක functions විදියට මේ වගේ හතක් දැන් අපි කතා කරපු හත තියෙනවා. ඊට පස්සේ output එක bens එක නෙවෙයි output එක මොකද්ද? bens එක තමයි. ඉතින් output එක මේ වගේ output එක. මොකද්ද? එළියට එන්නේ. මේ process එක ගිහිල්ලා අන්තිමට පුතේ එළියට එන්නේ goods and services. goods and services. goods and services. ඔන්න ඕක තමයි එළියට එන්නේ. හරි. හරි. එතකොට මෙන්න මේකට තමයි අපි කියන්නේ මොකද්ද? business processing කියන්නේ. පැහැදිලිද? එතකොට පුතේ මෙන්න මේකේදී inputs විදිහට resources පාවිච්චි කරනවා process එක functions ඔක්කොම output goods and services. මෙන්න මේක තමයි business එක අපි ගත්තොත් business process එක. හරි. මේකෙන් පස්සේ අපිට කතා කරන්න තියෙන හරියම ලස්සන මාතෘකාවක් examine the reasons for the interest of stakeholders in the business. හරි. දැන් අපි කතා කරන්න යන ඉස්සරහට stakeholders ලා ගැන එයාලා ගැන කතා කරන්න කලින් අපි බෝඩ් එක මකලන්න. හරි. stakeholders ලා කියන topic එක ඔයාලට familiar. ඇයි ඒ? ගොඩක් ළමයි accounting කරනවා. accounting කරන ළමයි දන්නවා stakeholders ලා ගැන. දන්නවනේ? දැන් අහන්න ඕන බලන්න. stakeholders මෙයාලා දන්නවා ගොඩක් ළමයි. අපි දන්නේ නැති ළමයිටත් එක්කම කියමු එයාලා ගැන. පුතේ stakeholders ලා කියන්නේ කවුද? ඒකට මෙහෙම explanation එක මම දෙන්නම්. අපි ගමු මෙහෙම business එක. මේ business එකේ ඇතුලේ ඉන්නවා පුතේ කට්ටිය. එළියේ ඉන්නවා කට්ටිය. මේ ඇතුලේ ඉන්න කට්ටියට අපි කියනවා internal parties. එළියේ ඉන්න කට්ටියට අපි කියනවා external parties. එතකොට ඔය ඔක්කොම parties ලාට අපි කියනවා stakeholders. නැත්නම් interested parties. එතකොට ළමයි මේ ඇතුලේ ඉන්න set එකයි එළියේ ඉන්න set එකයි ඔක්කොම මේ business එකේ බැල්ම දාගෙන ඉන්න set එක. ඇතුලේ හිටියත් එළියේ හිටියත් ගොඩක් අය බලන් ඉන්නවා business එක දිහා. හරිද? එතකොට එහෙම බලන් ඉන්න මිනිස්සුන්ට organizations වලට අපි කියනවා stakeholders කියලා. හරිද? ඔන්න stakeholders කියන්නේ කවුද කියලා දුන්නා. කැමති නම් මේව අඳගන්න ප්‍රශ්නයක් නැහැ. දන්න දේ. හරි. ඊට පස්සේ පුතේ අපි දැන් කතා කරන්න යන්නේ stakeholders ලා කීප දෙනෙක් කියන්නේ මීට වඩා තියෙනවා. හරිද? මීට වඩා කතා කරන්න සිලබස් එකේ නැහැ ඉතින්. ඒ මොනොත් එහෙම ගොඩක් කතා කරන්න බෑ. ඒ නිසා අපිට දීලා තියෙනවා දැන් කීප දෙනෙක් අපි බලමු. owners, managers, employees, creditors, customers, suppliers, potential investors, government, community, other parties. ඔන්න එන සෙට් එකක් ඉන්නවනේ. හරි. දැන් කින් එක කතා කරන්න යන්නේ. හැබැයි පොඩි වාසියකට තියෙන්නේ ඔයාලට මේක printed version එකෙන් දීලා තියෙනවා. ලියන්න දෙයක් නෑ. බලාගෙන ඉන්නයි තියෙන්නේ. හරිම ලේසියිනේ. හරි. දැන් අපි ඉකින් එක බලමු පුතේ. පළවෙනියට ඉන්නේ owners. කවුද owner කියන්නේ? owner කියන්නේ කවුද? owner is the person who invest money in the business. owner is the person who invest money in the business. ඒ කියන්නේ owner තමයි පුතේ සල්ලි දෙන්නේ. මිනිහා සල්ලි දෙනවා. සල්ලි දීලා මිනිහා බලන් ඉන්නවා profit එකක් හම්බෙයිද කියලා. හරිද? සල්ලි දෙනවා profit එකක් හම්බෙයිද කියලා බලන් ඉන්නවා. අන්න එහෙම අයට කියනවා අපි කවුද? owners කියලා. හරි. මෙතන දීලා තියෙනවා පුතේ owners ලා මෙතන උඩින්ම තියෙනවා reasons for the interest of stakeholders. ඇයි මෙයාලගේ මේ interest කියන එකට අපි කියනවා ඇල්ම කියලා. ඇයි ඇල්ම කියන්නේ? ඇල්ම කියන්නේ පුතේ එයාලා business එක දිහා බලන් ඉන්නවා. එයාලට මොනවා හරි ඇල්මක් තියෙනවා. ඇල්මක් කියන්නේ දැන් මෙහෙම කැමැත්තක් කියන එක අපි කියමු. එයාලට මොකක් හරි කැමැත්තක් තියෙනවා. ඒ නිසා තමයි එයාලා business එක දිහා බලන් ඉන්නේ. හරිද? එතකොට අන්න එහෙම කෙනෙක් තමයි ඕනර්. අපි බලමු ඇයි මේ එයාගේ මොකද්ද මේ එයාගේ තියෙන ඇල්ම කියලා. පළවෙනි එක to know if they receive an adequate profit for the money they have invested. එයාලා ඉන්වෙස්ට් කරලා තියෙන ගානට පුතේ ප්‍රොෆිට් එකක් හම්බෙයිද කියලා තමයි මිනිහා බලන් ඉන්නේ.
ඒ මිනිහාගේ පළවෙනි reason එක. දෙවෙනි එක to find about the growth of the business. growth එක කියලා කියන්නේ දැන් එක තැනක දාලා location එක successful වුණොත් business එක successful වුණොත් මොකද කරන්නේ? අනිවාර්යෙන් business එක තව තැනක දානවා. expand කරනවා business එක. එහෙම වුණොත් හැමදැනම business දානවා. දැන් ඔයාලාට මම කතාවක් කිව්වා එකපාරකොත් වින්චුන් එක කොහොමද ආවේ කියලා. උදේ වින්චුන් එක තිබ්බේ ඉස්සෙල්ලාම ඔයාලා දන්නවද දන්නේ කුල්ලු පිටියේ. කොල්ලු පිටිය තමයි තිබ්බේ. ඔය කොල්ලු පිටිය තිබ්බ වින්චුන් එකේ අයිස්ක්‍රීම නම්මන ඒ බබල් ටිය නම්මන බොන්න කට්ටිය මාර විදියට ඉන්නවා මෙහෙම. කිලෝමීටරයක් විතර පොලිමේ ඉන්නවා කට්ටිය. හරි. වින්චුන් එක තේරුම් ගත්තා මිනිස්සු මාර විදියට ඉන්ට්‍රස්ට් අපේ ප්‍රොඩක්ට් එකට. එතකොට වින්චුන් එක මොකද කරන්න ගත්තේ? ඊට පස්සේ යාලා පටන් ගත්තා යාලගේ ප්‍රොඩක්ට් එක හැමතැනම ලොකේෂන්ස් වල ඩිස්ට්‍රිබියුට් කරන්න. දැන් මං අහන්නේ වින්චුන් එකක් නැත්තේ කොහෙද? බලද්දි හැමතැනම ළමයි දැන් වින්චුන්. හරි තියෙනවනේ වින්චුන්. හරි එතකොට අන්න ඒක තමයි යාලගේ මාකටිං ස්ට්‍රැටජි එක. යාලගේ ඕනර්ස්ලා බැලුවා මිනිස්සු අපේ ප්‍රොඩක්ට් එකට කැමතියි. ඒ නිසා අපිට හැමතැනම මේ වින්චුන් දාන්න පුළුවන් කියලා දාගෙන යනවා. හරි ඔය වැඩේම තමයි බැරිස්ටා කෙනුත් කරේ. බැරිස්ටා එක අහලා තියෙන බැරිස්ටා ඒක පුතේ පේස්ට්‍රි ෂොප් එකක්. හැබැයි මොකද්ද තියෙන ස්පෙෂලිටි එක? දැන් එකම දේනේ. ඒකත් නිකන් අර PNS මොනවාද පෙරේරන් සන්ස් වගේමනේ නේ. එහෙම කියලා හිතන්න පුළුවන් ඔයාලට. ඒක වෙල PNS මොනවාද Caravan Fresh ඒ වගේම වෙන්නේ නැතිනේ. දැන් ගියාය ඒක ඇතුළට ගිහිල්ලා තියෙන අය දන්නවා ඒක තවත් PNS එකක් නෙවෙයි කියලා. බැරිස්ටා කියන්නේ පුතේ මම බැරිස්ටා එක ප්‍රොමෝට් කරනවා වගේ තීම ඇති. බැරිස්ටා කියන්නේ පුතේ මතක තියාගන්න එයාලා ඔයාට දෙන්නේ ටයිම් එක. දැන් PNS එකට වගේ ගියොත් ඔයා කාලා අනිත් පැත්තට යන්න බෑ. හැබැයි පුතේ බැරිස්ටා එකේ ඔයාට එහෙම දෙයක් නැහැ. ඔයාට ඕන තරම් වෙලාවක් බැරිස්ටා එකේ ඉන්න පුළුවන්. කෑවේ නැතත් කමන්නේ ඔයාට ඉන්න පුළුවන්. කෑවේ නැතත් කමන්නේ කියන්නේ. අන්න ඕනේ මොනවාද හරිද? මං කියන්නේ පැය දෙකක්, පැය තුනක්, හතරක් උනත් ප්‍රශ්නයක් නැහැ. ඉන්න පුළුවන්. එයාලා ඔයාට දෙන්නේ ඔයා පාඩුවේ ඉන්න, ඔයා රෙස්ට් කරන්න. රෙස්ට් කරන ගමන් ඔයා පුළුවන් වෙලාවට ඕඩර් කරන්න. අපි ඕඩර් ගෙනල්ලා දෙන්න. ඔයාගේ ටයිම් එක හොයාගන්න ප්‍රශ්නයක් නැහැ. පුතේ ඒවැ වැඩි කරන් දෙන්න ටයිම් එක. ටයිම් එක තමයි යාලගේ විකුණන්නේ. මොකද මිනිස්සුන්ට වැඩි කරන්නේ නැත්නම් ටයිම් එකනේ. හරිද? ඒ නිසා ටයිම් එක දෙනවා. ඔයාගේ වැඩක් කරගන්න ප්‍රශ්නයක් නැහැ. සමහර මිනිස්සු ලැප් අරන් ගිහලා ඒක වැඩක් කරනවා. හරිද? ලැප්ටොප්ස් අරන් ගිහලා වැඩක් කරනවා. කනවා බොනවත් එක වැඩ කරනවා. ඉතින් අන්න ඒ ටයිම් එක තමයි පුතේ යාලා විකුණන්නේ. හරිද? අනිත් එක තමයි පොඩි දෙයකට යාලා ගාන ටිකක් වැඩි. එයාලා ටයිම් එක විකුණන නිසා. හරිද? එයාලා පේස්ට්‍රි විතරයි නම් විකුණන්නේ. එයාලා ගාන අඩු වෙන්න තිබ්බා. අර විකුණන ටයිම් එකත් එක්ක. පේස්ට්‍රි ප්ලස් ටයිම් දෙකම. හරි. දැන් මට කියන්න ඕනේ මේ වගේ growth එකක් තමයි ඕනම කෙනෙක් බලන්නේ. ඔය බින්චුන් බැරිස්ටා වගේ පුතේ මේ branches වැඩි වෙනවනේ දැන්. හැමදැනම වගේ දානවනේ. ඒ ඇවිල්ලා once they recognize the profit from one branch then they need to expand the business chain. හරිද? හතර වටේම දානවා. ලංකා පුරාම දානවා වෙන්න පුළුවන්. හරිද? එහෙම තමයි. once they recognize their profit and if they have adequate profit then definitely they will expand their business locations. අනිවාර්යෙන් වැඩි කරනවා. මතක තියාගන්න. ඊට පස්සේ number 3 to know the market share. මොකද market share කියන්නේ? මෙතන පුතේ market share කියන්නේ තර මම කලින් කිව්ව ගමන් තමයි growth වගේම market share කියලා කියන්නේ එයාලා විකුණන locations ප්‍රමාණය. ඒ කියන්නේ එයාලා කොළඹ තියෙනවා ගම්පහ තියෙනවා නම් එයාලා මොකද කරන්නේ? එයාලා පුතේ අනුරාධපුරයට යන්න පුළුවන්. තව කැන්ඩි වලට යන්න පුළුවන්. ඒ වගේ එක එක තැන්වල එයාලගේ branches දාන්න පුළුවන්. එයාලට තියෙන share එක වැඩි කරගන්න. දැන් example එකක් කියන්නකෝ share එක වැඩි කරනවා කියන එක. දැන් මෙහෙම හිතමු. මගේ කඩේ තියෙන කොළඹ. කොළඹ මිනිස්සුන්ට විතරයි නේද මගේ කඩේට එන්න පුළුවන්. එහෙමනේ. මගේ කඩේ තියෙන කොළඹ. කොළඹ මිනිස්සු විතරයිනේ පුතේ මගේ කඩේට එන්නේ. මම කඩේ දානවා අනුරාධපුර. අනුරාධපුරේ මිනිස්සු විතරයි මගේ කඩේට එන්නේ. අවුල් නේද දැන්? කොළඹයි අනුරාධපුරේ මහනුවරයි දානවා කැන්ඩි. එතකොට දැන් මේ වටේ මිනිස්සුන් එන්න පුළුවන්. ඒ වගේම පුතේ මම හැම දිස්ත්‍රික්ක එකම දැම්මොත් ලොකේෂන්ස් මගේ මාකට් ෂෙයාර් එක ලංකාව. තේරුණා? මම එක තැනක විතරක් දැම්මොත් ඒ තැන ලිමිට් වෙනවා මාව.
එතන ඉන්න ගම්පහ ඒරියා එකේ ඉන්න මම දැන් ගම්පහ නම් ක්ලාස් කරන්න පුතේ ගම්පහ ළමයිට විතරයි මගේ ක්ලාස් එකට එන්න පුළුවන්. හරි අන්න ඒ වගේ කතාවක් තමයි මේ කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට ඕනර්ස්ලා ඉන්ට්‍රස්ට් වෙලා තියෙන්නේ ඔන්න ඔය growth එකයි. යාලා profit එක යාලට මේ ටිකක් වැඩි කරලා ගන්න තමයි යාලා try කරන්නේ. එතකොට පුතේ මේ යාලා හැමතිස්සෙම බලන් ඉන්නේ යාලගේ profit එක දිහා. මොකද යාලට සල්ලි දාලා තියෙන්නේ. යාලා හැමතිස්සෙම බලන් ඉන්නේ profit එක මෙතර ගන්න කම්මේ විතර ගන්න කම්මේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ managers. කවුද මේ managers කියන්නේ? ඕනර්ස් වල සල්ලි දාන අයනේ. managers ලා කියන්නේ කවුද? Managers are the parties who make decisions. තීරණ ගන්න සෙට් එක තමයි managers කියන්නේ. එතකොට මේ තීරණ ගන්න සෙට් එක managers-ලා මේ ඇතුළේ ඉන්න සෙට් එක මම කියන්නේ මේ ඇතුළේ ඉන්න සෙට් එකේ එක්කෙනෙක් තමයි managers-ලා. මේ managers-ලා they always looking at the decisions that they made. එයාලා බලන් ඉන්නේ always they need to check the decisions whether those are wrong or correct. ඒ කියන්නේ එයාලා කලින් ගත්ත decisions හරිද වැරදිද කියලා තමයි එයාලා බලන් ඉන්නේ. පළවෙනි එක බලන්න පුතේ. එයාලා බලන to know තුන්වෙනි එක තියෙන decisions කතාව to know the successfulness of the management decisions. එයාලා ගත්ත decisions වල එයාලා ගත්ත decisions සාර්ථක වෙලාද නැද්ද කියලා බලන්න. හරි. තව එයාලට ඕනේ පුතේ maximize the profit. profit එක වැඩි කරගන්න ඕනේ. මොකද එයාලා managers ලා වුණාම එයාලා බලන්නේ business එකේ උපරිම කොහොමද contribution එකක් ගන්න. business එකේ කොහොමද profit එක වැඩි කරගන්නේ කියලා තමයි එයාලා බලන්නේ. ඒතොර එයාලට උමනාවක් තියෙනවා පුතේ profit එක වැඩි කරගන්න. ඊට පස්සේ to know the growth of the business එයාලට ඔය වගේ idea එකක් තියෙනවා grow කරන්න. business එක expand කරන්න. growth ඒ කියන්නේ growth එක වැඩි කරගන්න business එකේ. ඊට පස්සේ පුතේ ඉන්නේ employees ලා. කවුද employees ලා කියන්නේ? employees ලා කියන්නේ කවුද ළමයි? Employees are the parties who work. හරිද? Who do the works. Or in other words we can say employees are the parties who perform assigned tasks. එයාලට පවරපු වැඩ තමයි පුතේ එයාලා කරන්නේ. ඒ නිසා තමයි අපි කියන ලස්සන වචනයක් මේක ඔයාලට මතක තියාගන්න පුළුවන්. කවුරු හරි ඇහුවොත් employees ලා කියන්නේ කවුද කියලා මෙන්න මේ එක ලියන්නත් පුළුවන්. Assigned tasks. කවුද employees ලා කියන්නේ? The parties who perform assigned tasks. පවරපු වැඩ කරන මිනිස්සුන්ට තමයි අපි කියන්නේ employees ලා කියලා. මේ මිනිස්සු අතර පවුලමයි. හරිද? මේ මිනිස්සුන් දෙන වැඩ තමයි මිනිස්සු කරන්නේ. හරිද? ඔයාලා නිකන් මම එක්සැම්පල් එකක් කියන්නේ ඔය employees ලගේ පැත්තෙන් ගත්තොත් පුතේ ගොඩක් වෙලාවට employees ලා පව්. ඒකේ private sector employees ලා නම් ගොඩක් පව්. ඒ දන්නවද? private sector employees ලා පුතේ මාර විදියට වැඩ කරනවා. මම කියන්නේ government sector employees ලා වැඩ කරන්නේ නැහැ කියලා. හැබැයි මම කියන්නේ rather than the government employees private sector employees are performing. ඇයි එහෙම කියන්නේ? පුතේ private sector employees ලාට කවදාවත් පඩිය වැඩි කරන්න කියලා පිකටිං කරන්න බෑ. උද්ඝෝෂණ කරන්න බෑ. එයාලට පඩිය වැඩි කරත් එකයි නැතත් එකයි වැඩ කරන්න ඕනේ අනිවාර්යයෙන්. අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවා පුතේ. හැබැයි government sector employees ලා එයාලා පිකටිං කරනවනේ ගොඩක් වෙලාවට පඩි වැඩි කරන්න. අනම්ම නම් කියන්නේ. එහෙම කෑ ගහන්න බෑ private sector employees ලාට. කෑ ගැහුවොත් කණෙන් අල්ලලා එළියට දාන්න. හරිද? පළ. හරිද? එතකොට එහෙම තමයි පුතේ private sector employees ලා. හරිද? අපි බලමු එහෙම private sector employees ලාට මොනවද තියෙන reasons කියලා. business එක දිහා බලන් ඉන්න. පළවෙනි එක මොනවා වෙන්නේ නැද්ද? salary එක වැඩි කරගන්න තමයි පුතේ බලන් ඉන්නේ. හරිද? salary එක වැඩි කරගන්න බලන් ඉන්නේ. to obtain a higher salary. ටිකක් salary increment එකක් ගන්න වගේ බලන් ඉන්නේ. ඊට පස්සේ bonus එකක් දෙයිද? දැන් business එක profit. business එක profit හොයනවා මේ දවස්වල. business එක profit වුණාම employees ලා expect කරන්නේ මොකද? මේ පාරවත් bonus එකක් දෙයිද අපිට? අන්න එහෙම හිතනවා පුතේ. සාමාන්‍යයෙන් ඔයාලගේ අම්මලා තාත්තලා වුණත් වැඩ කරන employees ලා නම් එහෙම හිතනවා. bonus එකක් දෙයිද? bonus එක key times දෙයිද? ඒ කියන්නේ how many times they allocate that bonus? ඒ කියන්නේ times ගන්න පුතේ දැන් times ගන්න කියලා කියන්නේ පඩිය වගේ කී ගුණයක්ද bonus එක. අන්න එහෙම තමයි බලන්න bonus කියන එක. පඩිය වගේ කී ගුණයක්ද bonus එක. අන්න ඒකට තමයි අපි bonus දෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ promotions
ප්‍රමෝෂන්ස් උත් මෙයාලා බලන් ඉන්නවා එම්ප්ලොයිස්ලාට පුතේ එයාලා හැමතිස්සෙම බලන් ඉන්නේ එයාලා ඉන්න ලෙවල් එකෙන් උඩ ලෙවල් එකට ප්‍රමෝට් වෙන්න දැන් සාමාන්‍යයෙන් ප්‍රමෝෂන්ස් නැති වුණොත් එහෙම එයාලා මොකක් වේද ඩිසපොයින්ට් වෙනවා එයාලා හැමතිස්සෙම අපෝ අපි මේ හැමදාම මෙහෙම තමයි එයාලගේ මයින්ඩ්සෙට් එක අපෝ අපි මේ හැමදාම වැඩ කරනවා විතරයි අපේ පඩි වැඩි කරන්නෙත් නැහැ අපිව ප්‍රමෝට් කරන්නෙත් නැහැ මහා සෞතු මිනිස්සු ගා අර බැල බැල ඉන්නවා ඒ නිසා පුතේ එයා හැමතිස්සම එම්ප්ලොයි කෙනෙක් නම් හැමදාම හිතන්නේ එයා ප්‍රමෝට් වෙන විදියයි සැලරි එක ඉන්ක්‍රීස් කරගන්න විදිය. මොකද පුතේ එම්ප්ලොයිස්ලාට මාර ප්‍රශ්න තියෙනවා. ඒ දන්නවද? සැලරි එක වැඩි කරගන්නේ ගෙදර ප්‍රශ්න වෙන්න පුළුවන් ගොඩක් එක එක ප්‍රශ්න තියෙනවා පුතේ. ඒත් එක්ක ප්‍රමෝෂන්ස් කියන්නේ ඔයා තව සීනියර් ලෙවල් එකකට ගියොත් පඩියේ නිකම්ම වැඩි වෙනවා. ඇයි? ඔයාට වඩා ඔයාගේ සීනියර්ට ගෙවන පඩිය වැඩිනේ. එතකොට ඔයා සීනියර් වුණොත් ඔයාගේ පඩිය තව වැඩි වෙන නිසා තමයි ඔයා ප්‍රමෝෂන්ස් බලාගෙන ඉන්නේ. පැහැදිලිද? හරි. එතකොට එම්ප්ලොයිස් ලගේ ඔන්න ඔක තමයි යාලේ කතාව. හරි. ඊට පස්සේ පුතේ debtors. කවුද මේ debtors කියන්නේ? Debtors කියන්නේ debtors are the parties who purchase goods and services on credit basis. එයාලා තමයි debtorsලා තමයි the parties who purchase goods and services on credit basis. ණයට බඩු ගන්න සෙට් එක. ණයට බඩු ගන්න සෙට් එක තමයි මේ debtorsලා. මෙයාලා මොකටද බිස්නස් එක දිහා බලන් ඉන්නේ? පුතේ මේ ඉන්නේ එළියේ තමයි ඉන්නේ මේ debtorsලා එළියේ ඉන්නේ. මේ ඇවිල්ලා කස්ටමර්ස් නම තමයි. හැබැයි මු කස්ටමර්ස්ලා කිව්වට සල්ලි දීලා නෙමෙයි බඩු ගන්න. ණයට. හරිද? ණයට බඩු ගන්න සෙට් එක තමයි debtors කියලා කියන්නේ. හරි. ණයට බඩු ගත්තම මෙයාලා අපෝ ගෙවන්න බෑ. එතකොට ගෙවන්න දැන් බලාගෙන ඉන්න සෙට් එක ගෙවන්න බලාගෙන ඉන්නකොට මෙයාලා පුතේ මේ බලනවා බිස්නස් එක මොන ස්ටේජ් එකේ තියෙන්නේ. බිස්නස් එකට හොඳයිද නරකයිද? තව මට ණයට බඩු ගන්න පුළුවන්ද? අන්න එහෙම කීකී බලනවා. හරි. බලමු මෙයා මොනවද බලන්නේ කියලා. To know the ability of recovering the loans. හරි. මෙයා බලනවා මෙයාගේ ලෝන් එක කොහොමද මට ගෙවා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මෙයාට ගෙවන්න තියෙන ගාණ බිස්නස් එකට ගෙවන්න තියෙන ගාණ මම කොහොමද ගෙවන්නේ? ඊට පස්සේ to know the safety of lending. මෙයාගෙන් ණයට ගත්තොත් මට නඩු දායිද? සේෆ්ටි එක. ඒ කියන්නේ දැන් අර පුතේ සමහර දැන් ඔයාලගේ අම්මලා තාත්තලා සමහරවල් රැවටෙන්න පුළුවන් මේ කතාවකට. සමහර ඒජන්සිස් තියෙනවා ලෝන්ස් දෙනවා කියන ෂණික ණය. අද ඔයාලට ලෝන් එකක් ඕන අද දෙනවා. අන්න එහෙම ලෝන්ස් දෙන කට්ටිය ඉන්නවා. එන්න ඒවා දුන්නාට පස්සේ ඒ බෑ පුතේ ඉන්ට්‍රස්ට් රේට් එක දවස ගන්න වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්නවා අද 10000යි මං ගෙවන්න තියෙන්නේ කියලා. හෙට වෙද්දි 10100ක් වගේ වෙනවා. අනිත් 10150යි. අන්න එහෙම වැඩි වෙනවා. එහෙම වැඩි වෙන තරක් වුණොත් එහෙම කවදාවත් ගෙවලා ඉවර කරන්න වෙන්නේ නැහැ ළමයි. ඒ කියන්නේ හැමදාම ගෙවන බලනකොට පොලිය වැඩි වෙනවා. ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා. අන්න ඒ නිසා මේ ඩෙටර්ස්ලා බලනවා ණයට ගන්න කලින් මේකේ සේෆ්ටි එක හොඳයිද? මට මේක ටක් ගාලා ගෙවලා ඉවර කරන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ පුතේ to ensure the safety of collaterals. What do you mean collaterals? මේ වචනේ තේරුම ගන්නවද? collaterals කියන්නේ. පුතේ collaterals කියලා කියන්නේ මොනවද? අප. මොනවද අප කියන්නේ? දැන් අපි මෙහෙම කියමුකෝ ඒක තේරෙන එක්සැම්පල් එකක්. ඔයා බැංකුවකින් ණයක් ගන්නවා. If you take a loan from the bank, so you need to keep some collaterals as evidence. ඒ කියන්නේ collaterals කියන්නේ පුතේ සාමාන්‍යයෙන් මෙහෙම කියමුකෝ තේරෙන්නේ. ගෙදර ඔප්පුව, වාහනේ පොත්ත අන්න ඒව තමයි ඔය collaterals කියන්නේ. වටින දේවල් අපේට තියෙනවා. බැරි වෙලාවක් ඔයා ගෙව්වේ නැත්තම් මොකද වෙන්නේ? ඒ ඔයා අපේට තියෙන එක ආපහු හම්බෙයිද? නෑ ආපහු හම්බෙන්නේ නෑ. හරිද? මතක තියාගන්න. එතකොට බැරි වෙලාවත් ගෙවා ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? ගෙදර ඔප්පු තියෙනවා. ගෙවා ගන්න බැරි වෙනවා. ඔප්පු සින්න වෙනවා. දැන් මක් වේද? බැංකුවෙන් ඇවිල්ලා බඩුත් එක්ක එළියට දානවා පුතේ. ගෙදර කියන්නේ කිව්වා. මතක තියාගන්න ඔය කොලටරල්ස් තියෙනකොට බලන්න ඕනේ ආපහු බේරගන්න පුළුවන්ද බැරිද කියලා. සමහර ගොඩක් අය ගෙදර ඔප්පු තියලා වාහන ගන්නවා. හරිද? ගෙදර ඔප්පු තියලා තව මේ ඔය එක එක වැඩ කරන්න සල්ලි ගන්නවා. පුතේ කවදාවත් එහෙම කරන්න බෑ. එහෙම වුණොත් එහෙම ඔයාලට ගෙවා ගන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. බැරි වුණොත් ගොඩක් මිනිස්සු මේ ප්‍රශ්න වෙලා තියෙනවා. මම ඔබට ළමයින්ට තේරුම් වෙලා තියෙනවා.
එහෙම වෙලා ඒ ළමයිට ඒ ගෙදරින් යන්න වුණා. දැන් මං හිතන්නේ තාමත් ඒ ළමයි ඉන්නේ කුලියට. මට වෙලා ගෙදර හම්බුනේ මගේ 23 24 බැච් එකේ ළමයි. මේ ඉතින් අන්න එහෙමයි. ඒ නිසා මතක තියාගන්න ඔය collaterals බලනකොට ඔයාලටත් ඒක පාඩමක් to ensure the safety of collaterals. ඒ කියන්නේ ඔප්පු ආපහු ගන්න පුළුවන්ද දැන් බැරි වෙලාවක්. හරිද? සමහරුන් අර ෂුවර් නැතිවක් තියෙනවනේ දැන් ලෝන් එක ගන්නවා. ලෝන් එක ගත්තී අපි ඔප්පුව දුන්නා. ලෝන් එක ගෙවලා ඉවරලා ඔප්පු ඉන්නත් ඔප්පු නැහැ. එහෙම දැනුත් තියෙනවා. ඒ නිසා මාර පරිස්සම් වෙන්න ඕනේ මේ ඩේටර්ස්ලා. මොකද බිස්නස් එකේ යාර බලන්නේ මොනාහරි අපේට තියලා තියෙනවා නම් ඒක ආපහු can they get it back ආපහු ගන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. හරිද? ඊට පස්සේ කස්ටමර්ස්ලා. කවුද මේ කස්ටමර්ස්ලා? customers are the parties who always purchase goods and services. හැමතිස්සෙම බඩු ගන්න සෙට් එකකට කස්ටමර්ස්ලා කියන්නේ. ඒතකොට පුතා කස්ටමර්ස්ලා මොනවද බිස්නස් එකකින් බලන්නේ? දැන් සාමාන්‍ය පීසා හට් එකේ ඔයා කනවා. If you are a customer of a Pizza Hut, then what do you expect? What would you expect from Pizza Hut? Right? The quality, the price should be reasonable. Reasonable can work. ඕනවටත් වඩා වැඩිත් නැති, ඕනවටත් වඩා අඩුත් නැති සාධාරණ ගන්න. Reasonable price. එතකොට අන්න ඒ වගේ පුතේ තව සර්විස් එක අර බල්ලෙක්ට වගේ කතා කරනවට කැමති නෑනේ. හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. මොනවාද ස්ටාෆ් එකෙන් හොඳ සර්විස් එකක් දෙන්න ඕනේ. අන්න ඒව තමයි මොනවාද ඔයා එක්ස්පෙක්ට් කරන්නේ. අපි බලමු කස්ටමර්ස්ලා මොනවද එක්ස්පෙක්ට් කරන්නේ කියලා. පළවෙනි එක to receive the quality goods and services. දැන් මම කිව්වේ. එයාලා පොතේ හැමතිස්සෙම බලන්නේ quality goods and services. quality එක තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි කතා කරනකොට quality එක නැත්තම් අපිට ඒ goods and services වලින් වැඩක් නෑ අතට. quality එක තමයි එයාලා එක්ස්පෙක්ට් කරන්නේ. ඊට පස්සේ පුතේ to see if the responsibilities are fulfilled properly. ඒ කියන්නේ responsibilities කියලා කියන්නේ අතර මෙහෙම. customers ලා කියලා කියන්නේ පුතේ මේ එයාලා බලනවා business එක මොනවද කරන්නේ කියලා. ඒ business එක කරන ඒ කියන්නේ අර වටේ මිනිස්සුන්ට society එකට මොනවද කරන්න කියලා බලනවා. අන්නේම මොනවද කරන්න කියන එක තමයි පුතේ responsibilities කියලා කියන්නේ. ඒ කියන්නේ business එක මිනිස්සුන්ට උදව් කරනවද? business එක මොනවාද උදව් කරන්නේ? හරිද? ඒ වගේ මොන හරි social welfare projects කරනවද? අන්න ඒව තමයි මේ customers මේ විදිහට බලන්නේ. ඊට පස්සේ to ensure the existence of the business. දැන් මම නම් හරිම ආසාවෙන් කෑව business එකක් ලංකාවෙන් ගියාලම. මං හිතන්නේ ඔයාලා දන්නවා ඇති. තප්පර 10ක් දෙන්න ටක් ගාලා ගෙස් කරන්න බලන්න. What is the business that I am talking about? මම මාර preferred business එකක්. මම හරිම ආස business එකක් ළමයි ලංකාවෙන් ගියා. කෑම කන කඩයක් මොකද්ද කියලා කියන්න බලන්න. හරිද? මම මාර මාස business එකක්. මම මාර මාසයක බන්ස් ඒව කන්න. ඒ business එක ගියා ළමයි ලංකාවෙන්. ඔයාලා හිතන්නේ මොන business එකද? දන්නේ නැහැ. ඔයාලා ඒ කියන්නේ ටච් එකේ ඉඳලා නැහැ. එහෙමද? මොකද්ද බිස්නස් එක වෙන්න පුළුවන්? ඔයාලා ඉපදිලා නේද මේක අර දැන් අවුරුදු 2 3කට කලින් දෙකක් විතර. හරි? මේ මොකද්ද බිස්නස් එක? මැක්ඩොනල්ඩ්ස්. හරියටම හරි මට උත්තරේ ආවකට පරක් වෙලා ආවේ මැක්ඩොනල්ඩ්ස්. හරිද? ඔයාලා උත්තරේ දුන්නා චුට්ටක් පරක්කු. චූටම චුට්ටක්. මොකද මම උත්තරේ කිව්වා ඒක. මට අනිත් තව උත්තරයක් ආවා මං හිතන්නේ. ඔව්. මැක්ඩොනල්ඩ්ස්. අහලා තියෙනව නේද? කාලා තියෙනවද? මං හිතන කාලා තියෙනවා ඇති. පුතේ මැක්ඩොනල්ඩ්ස් කියන එක ලංකාවෙන් ගියා. දැන් ආයෙ එන්නේ නැහැ අයියා. ආයෙ කවදාවත් එන්නේ නැහැ. ඇයි ඒ? තරහ වෙලා ගියද? නෑ. මේ වෙලේ පුතේ ඔය ඔක්කොම බිස්නසස් ඔයාලට ඔය කතාව කියන්න කිව්වොත් මාර කතාවක් කියන්න වෙනවා. සමහර ටක් ගාලා කෙටියෙන් කියන්න තේරෙන්නේ. ඔය ලංකාවේ තියෙන ගොඩක් බිස්නස් ලංකාවේ ඒවා නෙවෙයි. ලංකාවේ තියෙන ගොඩක් බිස්නසස් ලංකාවේ ඒවා නෙවෙයි. එක්සාම්පල්ස් කීපයක් කියන්න තේරෙන්න. LG බ්‍රෑන්ඩ් එක ලංකාවේ නෙවෙයි. හරිද? LG කියන්නේ ලංකාවේ නෙවෙයි. මොනවාද මේ අපි ගත්තොත් ඊට පස්සේ ඔය Pizza Hut, McDonald's, Burger King, Taco Bell ඔය එකක්ව ලංකාවේ නෙවෙයි. ඔක්කොම foreign brands. ඒවා වෙන ලංකාවේ බිස්නසස් කරනවා. ඕවට කියන්නේ මොකද අපි franchises කියලා. franchises කියන්නේ මොනවද? franchises කියලා කියන්නේ වෙන කොහේ හරි බ්‍රෑන්ඩ් එකක්
ලංකාවේ ඇවිල්ලා බිස්නස් කරනවා නම් අන්න ඒකට තමයි ෆ්‍රැන්චයිසස් කියන්නේ. ඒක ලොකෝට එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. සරලවම කියනවා නම් ලංකාවේ බිස්නස් එකක් පුතේ ඒ බිස්නස් එක පර්චේස් කරලා ලංකාවේ යාලා තමයි කරන්නේ. එක්සැම්පල් එකක් කියනකොට තේරෙන්නේ LG බ්‍රෑන්ඩ් එක ලංකාවේ කරන්නේ කවුද? LG බ්‍රෑන්ඩ් එක ලංකාවේ කරන්නේ කවුද? අබාන්ස්ලා. අබාන්ස්ලා තමයි කරන්නේ. ඒ වගේ තේරෙනවනේ. එතකොට ඒ වගේ ලංකාවේ බිස්නස් එකක් ඒ බ්‍රෑන්ඩ් එක අරගෙන ඉවරලා ලංකාවේ කරන්න ඕනේ. හරි. ඒ වගේ. එතකොට දැන් මම කියන්නේ මෙතන කස්ටමර්ස්ලා කැමති මොනවද? හැමදාම මේ සාමාන්‍යයෙන් මැක්ඩොනල්ඩ්ස් එකේ බන් කන්න එහෙම මම නම් ඉස්සර කැමති නෑ. කස්ටමර්ස් වලට මාන විදිහට යනවා. ඇයි ඒක එකපාරට සීස් වුනේ? ඇයි ඒක එයාලගේ ඔපරේෂන්ස් නවත්තලා මේ ලංකාවෙන් ගියේ? පුතේ හේතුව තමයි එයාලගේ මැක්ඩොනල්ඩ් එකේ නම තියෙනවනේ. මැක්ඩොනල්ඩ්ස් කියන නම මාරම ප්‍රසිද්ධයි ලෝකෙම. හරිද? ඔය නමට දශමික හරි කැලලක් වෙනවා නම් කොහේ හරි රටක එයාලා තවදුරටත් ඒ රටේ ඉන්නේ නැහැ. ලංකාවේ එහෙම දෙයක් වුණා. මැක්ඩොනල්ඩ්ස් එකේ එහෙම ප්‍රශ්නයක් වුණා. එහෙම ප්‍රශ්නයක් වුණාට පස්සේ මිනිස්සු මැක්ඩොනල්ඩ්ස් එකට බැනලා දාන්න පටන් ගත්තා. එයාලගේ පුතේ මැක්ඩොනල්ඩ්ස්ලා ලංකාවට එද්දිම එහෙම පොලිසි එකක් තියෙනවා. එයාලගේ බ්‍රෑන්ඩ් නේම් එකට ඩැමේජ් එකක් වුණොත් එයාලා ලංකාවෙන් අනිවාර්යෙන් යනවා. කොන්දේසි විරහිතව. හරිද? කොන්දේසි විරහිතව එයාලා අනිවාර්යෙන් යනවා ලංකාවට. අන්න එහෙම ප්‍රශ්නයක් වුණා පුතේ ඒ නිසා තමයි එයාලා ලංකාවෙන් ගියේ. ඕක තමයි ඇත්ත හේතුව. හරිද? ආයි කවදාවත් ලංකාවට එයිද? ගන්නත් බෑ පුතේ ආයි. කන්ඩිෂන්ස් කඩ කරා කියලා කියන්නේ. කන්ඩිෂන්ස් කඩ කරොත් කවදාවත් ආපහු අපේ වගේ රටකට ගන්න බෑ. ඒක තමයි ඇත්ත කතාව. හරිද? හරි. එතකොට අන්න එහෙම දැන් ඔයා ආසයි නම් මැක්ඩොනල්ඩ්ස් කන්න මැක්ඩොනල්ඩ්ස් එකකින් කන්න. එතකොට ඔයාට මේ third bullet එක customers ලගේ to ensure the existence of the business කියන එක නැති වුණා. එතන තියුනේ. මම business එක දිගටම තියයි කියලා හිතාගෙන හිටියා business එක ඉවරයි. අන්න ඒ වගේ දැන් මොකක් හරි if something happens to Pizza Hut එකක් තමයි. ඒව ආයි කිසි කතාවක් නැහැ පුතේ. ඒව බ්‍රෑන්ඩ් නේම් එක ඩැමේජ් එකක් වුණොත් එහෙම අනිවාර්යෙන් මේ බිස්නස් එක යනවා ලංකාවට. මතක තියාගන්න ඒව බ්‍රෑන්ඩ් නේම් වලට කිසිම ඩැමේජ් එකක් වෙන්න බෑ. වෙන්න බෑ කියලා කියන්නේ මොනවා හරි කියන්නේ යාළගේ ෆෝල්ට් එකක් හරි මොනවා හරි වෙලා හරි වුණොත් හරි ප්‍රශ්නයක් තමයි. ලංකාවෙන් යනවා යාළ. කිසි කතාවක් නැහැ. ආයි මැක්ඩොනල්ඩ්ස් ගියා වගේ පීසා හටත් යයි. එහෙම. හරිද? ඒක එයා ඒ කියන්නේ ඒ ක්වොලිටි එකේ ඒ සර්විස් එක මේන්ටේන් කරන එක යාළගේ වගකීම. අපිට මුකුත් කරන්න බෑ ඉතින්. හරිද? ඒ ක්වොලිටි එක යාළා දෙන්න ඕනේ දිගටම. නැත්තම් මිනිස්සු බනි. හරි ඊළඟට අපි කතා කරන්න යන මොකද සප්ලයර්ස්ලා. කවුද සප්ලයර්ස්ලා කියන්නේ? සප්ලයර්ස් are the parties මේ එළියේ ඉන්න එළියේ කවුරුත් නැහැ. එළියේ ඉන්න එක්කෙනෙක් තමයි සප්ලයර්. මෙයා තමයි පුතේ කවුද? මේ බිස්නස් එකට බඩු දෙන පොර. බිස්නස් එකට raw materials දෙන්නේ මෙයා. He is the person who is supposed to provide raw materials to the business. raw materials අමුද්‍රව්‍ය දෙන්නේ මෙයා. එතකොට මෙයා අමුද්‍රව්‍ය දෙනවා. ඒක හරි. මෙයා අමුද්‍රව්‍ය දීලා මොනවද බලාපොරොත්තු වෙන්නේ? පුතේ අපි ඉන්නේ බලමු මෙයා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. පළවෙනි එක to receive continuous orders. දිගටම orders ගන්න තමයි බොර බලන් ඉන්නේ. අනේ මට අදත් ඕඩර් එකක් ඕනේ, හෙටත් ඕනේ, ලබන මාසෙත් ඕනේ, අවුරුද්දකට පස්සෙත් ඕනේ. හැමදාම මේ බිස්නස් එකෙන් ඕඩර්ස් ඕනේ. එතකොට එයාටත් හොඳයි පුතේ. අන්න ඒක තමයි එයා බලන් ඉන්නේ. මේ බිස්නස් එක දිගටම කරගෙන යන්න තමයි එයාට ඕනේ. මොකද එයා බලන්නේ ඕඩර්ස් ගන්න පුළුවන්ද, තව ගන්න පුළුවන්ද, මෙයාට ප්‍රොෆිට් එක ගන්න පුතේ. ඕඩර් එකක් හම්බ වෙනකන්. ඒක. අනිත් එක ගොඩක් වෙලාවට මෙයාලා බඩු දෙන්නේ කෑෂ් වලද ක්‍රෙඩිට්ද? මෙයාලා බඩු දෙන්නේ ක්‍රෙඩිට් ණයට තමයි බඩු දෙන්නේ. කෑෂ් වලට නෙවෙයි. ණයට බඩු දෙනවා පස්සේ සල්ලි ගෙවන්න. ඒතකොට මෙයා පස්සේ තමයි මෙයාට සල්ලි ගෙවන්නේ. මෙයා සල්ලි ගෙවන්නේ පස්සේ. හරි. සල්ලි ගෙවන්නේ කෑෂ් ගෙවන්නේ පස්සේ. කෑෂ් ගෙවන්නේ පස්සේ. එතකොට ක්‍රෙඩිට් බේසිස් තමයි බඩු ටික දෙන්නේ. මෙයා බලනවා සප්ලයිගේ පැත්තෙන් මම අර දුන්න බඩු වලට මට සල්ලි ගන්න පුළුවන් වේද? ඒක තමයි පුතේ second bullet එක to collect money back for the goods supplied. දැනටමත් මම සප්ලයි කරලා තියෙන goods වලට සල්ලි ටික මට ගන්න පුළුවන් වේද කියලා තමයි ඔය බලන්නේ. ඊට පස්සේ දැන් තේරෙනවානේ එයාගේ ඇත්තටම ওই දෙක තමයි තියෙන්නේ. ඊට පස්සේ potential investors
කවුද මේ පොටෙන්ෂල් ඉන්වෙස්ටර්ස් කියන්නේ? එයාගේ නමේම තියෙනවා පොටෙන්ෂල් කියලා ගහලා. කවුද මේ පොටෙන්ෂල් ඉන්වෙස්ටර්ස්? එයාත් මේ එළියේ ඉන්න පොරක් තමයි. එයාත් මේ එළියේ ඉන්නේ. අතුල නෙවෙයි එළියේ ඉන්නේ. එයාත් බලවල ඉන්නවා බිස්නස් එක දිහා. බිස්නස් එක ඉස්සරහට හොඳ වෙයිද නරක වෙයිද කියලා. ඒ කියන්නේ he is searching for the business activity but he need to just identify the profit. Right? Based on the profit, he will be investing on the business activity in the future. So just figuring out he will actually going to invest in the business or not. He will be just investing in the future based on the profit. මං කිව්ව එකේ කිව්වම වචනයක් based on the profit කියලා. මොකද්ද මේ කියන්නේ based on the profit කියලා? මොකද්ද based on the profit කියන්නේ? මේ business එකේ profit ඉස්සරහට හොඳ වුණොත් මෙයා අනිවාර්යෙන් ඉන්වෙස්ට් කරනවා. profit එක හොඳ වුණොත් පොර ඉන්වෙස්ට් කරනවා. දැන් නිකන් figuring out කර ඉන්නවා. නිකන් බල ඉන්නවා ඉස්සරහට හොඳ වෙයිද කියලා. හොඳ වුණොත් මෙයාත් ඉන්වෙස්ට් කරලා මේ business එකේ අයිතිකාරයෙක් වෙන්න බලාගෙන ඉන්නවා. හොඳ වුණොත් ඉස්සරහට මෙයාත් business එකේ අයිතිකාරයෙක් වෙන්න බලාගෙන ඉන්නවා. පැහැදිලිද? එයා මොනවද බලන්නේ? මෙන්න එයා බලන එක. To invest their resources in that business in the future. ඉස්සරහට. හරි. ඊට පස්සේ පුතේ අපිට තියෙන්නේ government. මෙයා ගැන නම් පොඩ්ඩක් කියලා දෙන්න වෙනවා. හරිද? ඒ කියන්නේ government කියන එක අපි සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම government එක මේක government කියලා හිතන්න. මේ government එක කියලා ගත්තොත් මේ government එකේ පුතේ සාමාන්‍ය ලේසි වෙන්නේ නැහැ බේරෙන්න business එකට. ඇයි ඒ government එකේ තියෙන පළවෙනි side එක tax ගෙවන්න ඕන. tax. අනිවාර්යෙන් tax ගෙවන්න ඕනේ. ඒක තමයි පළවෙනි policy එක. දෙවෙනි එක rules and regulations. Rules and regulations. Number 3 මොනවාද? investigation. ඕක තමයි government එක කරන වැඩේ. පළවෙනි එක tax ගෙවලා තියෙන ඕනේ අනිවාර්යෙන් government එකත් එක්ක වෙන කිසිම කතාවක් නැහැ. tax ගෙවලා නැත්තම් එක්ක හිරේ නැත්තම් දඩ. මොනේද? government එක tax ගෙවලා නැත්තම්. දෙවෙනි එක if you are not following rules and regulations imposed by the government, then what about your consequences? If you are not following rules and regulations, then you will be penalized. Penalized කියන්නේ මොකද්ද? හිරේ දාන්න. prison හිරේ යන්න පුළුවන් සමහරවිට පොඩි කාලයක් වෙන්න පුළුවන්. හැබැයි හිරේ යන්න වෙනවා. නැත්තම් කම්පැනි වහන්න වෙන්න උනත් පුළුවන් පොතේ. rules කඩ කරනවා. මොනවාද මේ rules කියන්නේ පුතේ සාමාන්‍ය කම්පැනි එකක් ගත්තොත් එහෙම ඒ කම්පැනි එකට අදාළ තියෙන rules අපි ගත්තොත් companies වලට ගත්තොත් එහෙම ඕකේ වෙනම act එකක් තියෙනවා companies act කියලා. සමාගම් පනත. ওই companies act එකේ තියෙන rules තියෙනවා. ඒ rules ඒ විදිහටම පිළිපදින්න ඕන. කිසිම එකක් නිකන්වත් කඩ වෙන්න බෑ. ඒ කියන්නේ you can't break the rules. ඔයාලට rules කඩන්න බෑ. අනිවාර්යෙන් if you are a business then you need to follow rules and regulations. අර මම එදත් කිව්වා නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවේ. හරිද? ඕක තමයි කතාව. අනේ මම දන්නේ නැහැ සර්. මම ඉරක් කවල වෙලා මම පොලිසියට කියනවා අනේ සර් මම දන්නේ නැහැ. මේ මම දන්නේ නැති නිසා තමයි ඉර කැපුවේ. හරිද? එහෙම කියන්න බලන්න. බෑ පුතේ. නීතිය නොදැන සිටීම සමාවට කාරණයක් නොවේ. හොඳට මතක තියාගන්න. ඔයාගේ ප්‍රැක්ටිකල් ලයිෆ් එකෙත් ඕක වැඩි. ඊළඟ ඉන්වෙස්ටිගේෂන් කියලා කියන්නේ මේවා ඔයා ගෙවන්න ඕනේ. මේවා ෆලෝ කරන්න ඕනේ rules. ඔයා මෙහෙම කරනවද කියලා ඉන්වෙස්ටිගේට් කරන එක තමයි third. ඔයා මෙහෙම tax හරියට ගෙවනවද? ඉන්වෙස්ටිගේට් කරලා බලනවා ඔයා tax හරියට ගෙවනවද කියලා. ඔයාලා අම්මලා තාත්තලා වැඩ කරනවා නම් ඔය කම්පැනි එක එයාලා දන්නවත් ඇති පුතේ tax එකක් ගෙවලා තියෙනවද කියලා කොහොමද ගවර්න්මන්ට් එක චෙක් කරන්නේ? ගවර්න්මන්ට් එක කියන ඔක්කොම ෆයිල්ස් ටික අරන් එන්න කියලා කියනවා. අරන් ගියාට පස්සේ චෙක් කරලා බලනවා ෆයිල්ස් වලට අනුව හරියට tax එක ගෙවලා තියෙනවද නැද්ද කියලා. කොහොමද වැඩේ? tax ගෙවන්නත් ඕනේ. හරියට ගෙවලා නැත්තම් ඒත් දඩ ගහනවා. ගෙව්වත් අඩුවෙන් ගෙවලා නම් ඒත් දඩ ගහනවා. වැඩියෙන් ගෙවුවොත් දඩ ගන්නෑ නැහැ. වැඩියෙන් ගෙවුවොත් එයාලා සතුටින්. හරිද? එතකොට අඩුවෙන් ගෙවුවොත් දඩ ගහනවා. ගෙව්වට නැතත් දඩ ගහනවා.
ලොකු කාලයක් ගෙවන්න දුන්නොත් අර පීනලයිස් වගේ කතාවක් තියෙනවා. හිරේ යන්න ඕන පුළුවන්. rules and regulations follow කරේ නැත්නම් ඒකත් මම කිව්වේ දන්නේ නැහැ කියලා ෂේප් වෙන්න බෑ. දඩයක් හරි නැත්නම් පෙනල්ටි එකක් කියන්නේ දඩයක් මොනවද අපි කියන්නේ දඩුවම් ගාස්තුව තමයි පෙනල්ටි කියන්නේ. පෙනල්ටි ප්ලස් තව මොනවා හරි වෙන්න පුළුවන්. දැන් හොඳම වැඩේ කියන ළමයි මේ දන්න නිසා කියන්නේ. දන්නකොට ටැක්ස් එක ගෙවන්න බැරුණා කියලා මේ අවුරුද්දේ. ඒ ටැක්ස් එකේ ගාණ දැන් මෙහෙම හිතමු. ගවර්න්මන්ට් එක කොච්චර හොඳයිද කියලා මම කියන්නේ නැහැ. මෙහෙම කියන හොඳ නැහැ. හරිද? ඇත්තටම වැරදිනේ ඉතින්. ටැක්ස් එක ගෙවන්න නැහැ කියන වැරදිනේ. දැන් හිතන්නකෝ ඔයා ටැක්ස් එක ගෙවන්න බැරි වුණා 1 මිලියන් කියලා. ලක්ෂ 10ක ටැක්ස් එකක් තිබ්බ ඔයාලට ගෙවන්න ඔයා ගෙවුවේ නැහැ. හරි? ඔයා හොරෙන් ගෙවන්න නැතුව හිටියා. ඕක ගවර්න්මන්ට් එකට අහු වෙනවා ගෙවුවේ නැහැ කියලා. හරිද? ගවර්න්මන්ට් එකට අහු වෙනවා ගෙවුවේ නැහැ කියලා. දැන් ගවර්න්මන්ට් එක මොනවද කරන්නේ? ගවර්න්මන්ට් එක කියනවා මේ ගෙවන්න තිබ්බ ටැක්ස් එකයි ඒකට පෙනල්ටියක් ගහනවා ඒ ගානම ෂෝ 100% පෙනල්ටියක් ගහනවා ගෙව්වේ නැත්තම් 1 මිලියන් ප්ලස් 1 මිලියන් ඔයාලට ගෙවන්න කියනවා 2 මිලියන් දැන් හරිනේ අමාරු ලක්ෂ 10 ගෙවන්න තිබ්බේ දැන් ගෙවන්න ඕනේ කීයද ලක්ෂ 20 කොහොමද තමයි ගවර්න්මන්ට් එක ටැක්ස් ගහන්නේ ටැක්ස් කියන්නේ ටැක්ස් එක ගෙවල් බැරි වුණොත් පීනලයිස් මේ පෙනල්ටි ගන්න දැන් එක්සැම්පල් එකක් විදිහට අර සුරාවද කම්පැනි කෝටි බරගාන කෝටි 600 ගානක්ද මම දන්නේ නැහැ බදු ගෙවලා නැහැ. එතකොට ඒක ප්ලස් පෙනල්ටිය කෝටි 1000 ගානක් ගෙවන්න ඕනේ. හරි තේරුණාද? අන්න එහෙම තමයි පුතේ ගවර්න්මන්ට් එක අපිට මේ අපිට කියන්නේ බිස්නස් වලට ඉන්වෝල්ව් වෙලා බිස්නස් දිහා බලන් ඉන්නේ. ඒකට තමයි යාළුවගේ ඉන්ට්‍රස්ට් එක. අපි ඉන්නේ බලන්න ගවර්න්මන්ට් එකේ පළවෙනි එක to collect taxes. මම කියමු කතාව. තේරුණාද? to collect taxes හැබැයි මෙහෙමයි 99.9%ක්ම ටැක්ස් ගහනවා හරිද 99.9%ක්ම ටැක්ස් ගහනවා 0.01ක් වගේ රිලීෆ් දෙනවා රිලීෆ් කියන්නේ ඒ කියන්නේ සමහර වෙලාවට ගවර්න්මන්ට් එකට හිතනවා මෙයාලා පව් කියලා එතකොට එයාලා රිලීෆ් දෙනවා ඒ කියන්නේ දැන් ඇත්තටම පුතේ රිලීෆ් දෙන්නේ ලංකා බිස්නසස් වලට නෙවෙයි ඇත්තට ලංකාවේ නම් ලංකාවේ මෙහෙම බිස්නස් වලට නෙවෙයි රිලීස් දෙන්නේ. ලංකාවට එනවනේ ෆොරින් බිස්නසස්. ෆොරින් බිස්නසස් එනවනේ. අන්නේ බිස්නස් වලට තමයි රිලීස් දෙන්නේ. එතකොට එයාලට කියනවා ඔයාලා වැඩි ඔයාලා අවුරුදු 10ක අපිට ටැක්ස් ගෙවන්න ඕනේ නැහැ. ඔයාලා බිස්නස් එක කරගෙන යන්න අවුරුදු 10කට පස්සේ ටැක්ස් ගෙවන්න කියලා මෙයාලට කියනවා. දැන් ඔයාලා හිතන්නේ සර් ඒ අසාධාරණ නිසා ලංකාවේ බිස්නස් වලට ටැක්ස් ගෙවන්න කියලා රටින් එන බිස්නස් වලට ටැක්ස් ගෙවන්න එපා කියනවනේ අවුරුදු 10ක් විතර. ඇයි ඒ? පුතේ ෆොරින් ඉන්වෙස්ට්මන්ට් රටේ ඉන්නවම කොහොම හරි ලංකාවට වද්ද ගන්න එපයි. ගෙන්න ගන්න එපයි. ගෙන්න ගන්න මොකද්ද කරන්නේ? බටර් පාරක් ගවනවා. ඔයාලා ලංකාවට ආවොත් අවුරුදු 10ක් ප්‍රොෆිට් ගෙවන්න ඕනේ. ටැක්ස් ගෙවන්න ඕනේ. ප්‍රොෆිට් එකට ටැක්ස් ගෙවන්න ඕනේ නෑ. දැක්කනේ? පොඩි බටර් පාරක් දාලා ගෙන්නගෙන අවුරුදු 10කින් පස්සේ දිගටම උන්ට සාමාන්‍ය බිස්නස් එකකට වගේ බදු ගහනවා කිසිම එකක් නැහැ. හරි. එතකොට ඕක තමයි කරන්නේ. ඒක තමයි මෙතන කියන්නේ පුතේ to collect taxes and to give tax reliefs. Tax reliefs. Next one to improve the employment. Government එක කැමති business employees ලට වැඩිපුර trust හදනවා නම් මොනවද කියන්නේ? Government always want to generate employment opportunities. So that's why government is looking at the businesses. They need to generate employment opportunities more and more. වැඩිපුර මිනිස්සුන්ට රස්සා දෙනවා නම් government එක කැමති පුතේ. government එක කැමති අලුතින් business පටන් ගන්නවා නම් ඇයි ඒ? එයාලා tax උත් හම්බෙනවා. අලුතෙන් රස්සා නැති මිනිස්සුන්ට රස්සාත් හම්බෙනවා. මෙහෙම හිතන්නකෝ. මෙහෙම හිතන්නකෝ මම අනුරාධපුරයට එනවා අලුතෙන් garment factory එකක් දාන්න. එතකොට ගාමන් ෆැක්ටරියේ වැඩ කරන්න මම වැඩ කරන්න බෑනේ පුතේ මට මහන්න බෑනේ so මම තමයි අයිතිකාරයා I'm the owner so I need to recruit employees from අනුරාධපුර area ඒ පැත්තේ මිනිස්සුන්ව මම ගන්නවා රස්සාවක් කරන්න නැති මිනිස්සුන්ට කියන්නේ රස්සාවක් කරන්න නැති මහන්න පුළුවන් මිනිස්සුන්ව මම ගන්නවා සෙට් එකම ගන්නවා මහන්න බැරියවත් ගන්නවා අරගෙන ට්‍රේන් කරලා ගන්නවා දැන් මම මොකද කරන්නේ අනුරාධපුරේ රස්සා නැති මිනිස්සුන්ට රස්සා දෙනවා I'm the person who's supposed to provide jobs and serve the people
who are jobless. දැනට jobless ඉන්න අය රසා නැති අය එයාලට රසා දෙනවා. හොඳයි නරකයි? හොඳයි. ගවර්න්මන්ට් එකට මම දෝ කරනවා. රසා දෙන්න. හැබැයි ඉතින් ටැක්ස් ගෙවන්න ඕනේ. ප්‍රොෆිට් එකට ටැක්ස් ගෙවන්න ඕනේ. මම ඔයාලට එදත් කිව්වා නේද? මේ ප්‍රොෆිට් එකට ටැක්ස් ගෙවන්න කියන්නේ කිසිම අනුකම්පාවක් නැතුව 100ට 30ක් ගෙවන්න කියනවා ළමයි. රුපියල් 100යි නම් ප්‍රොෆිට් එක කීයක් ටැක්ස් එක ගෙවන්න ඕනද? 30ක් ගෙවන්න ඕනේ ගවර්න්මන්ට් එක. මෙහෙමයි ඉතින්. ඒක අසාධාරණත් නෑ ජානිත රටවලුත් ඔය වගේම ටැක්ස් එක ගන්නවා. ඕනම බිස්නස් එකක් රුපියල් 100යි නම් එයාලට හම්බ වෙන්නේ ප්‍රොෆිට් එක. 30ක් ගෙවන්න ඕනේ ටැක්ස් එක. 70යි එයාලට ඉතුරු වෙන්නේ මතක තියාගන්න. 70යි එයාලට ඉතුරු වෙන්නේ. හරි ඊට පස්සේ පුතේ ඊළඟ එක to measure the economic development. මොකද්ද මේ economic development කියන්නේ? economic development කියලා කියන්නේ මෙයාලා කැමති business අලුතෙන් ගොඩක් දානවට. ගොඩක් දැම්මම පුතේ each and every business they will produce goods and services. එයාලා අලුතෙන් බඩු හදලා දෙනවා මිනිස්සුන්ට. goods and services දෙනවා. එතකොට government එක කැමතිනේ goods and services දෙනකොට. මොකද වෙන්නේ? market එකේ goods and services available වෙනවා. ඕන කෙනෙකුට ගන්න බඩු තියෙනවා market එකේ ප්‍රශ්නයක් නැහැ. එතකොට පිටරටින් බඩු ගේන්න ඕනද? නැහැ. අන්න ඒක තමයි economic development කියන්නේ. ලංකාවේ production එක එන්න වැඩි වෙනවා. අන්න එහෙම පුතේ if they increase the production continuously then we can identify that concept as economic growth. economic growth කියලා කියන්නේ ඔකට තමයි. එන්න ලංකාවේ production එක වැඩි වෙනවා නම් අන්න ඒක තමයි economic growth කියලා කියන්නේ. growth plus development. right? ඒක තමයි මෙතන තියෙන්නේ. මෙතන ඉන්න කවුද දන්නේ? ගිය අවුරුද්දේ ලංකාවේ economic growth rate එක. guess කරන්න බලන්න අග්ගද? economic growth rate එක කීයද ගිය අවුරුද්දේ ලංකාවේ? දන්නේ කවුද? නම්බර් එකක් විතරයි. you can just type a number. පොඩි නම්බර් එකක් තියෙන්නේ යන්නේ. තව පොඩ්ඩක් උදව් කරන්න. 100ට 10ට වඩා අඩුයි. less than 10%. කියන්න බලන්න, guess කරන්න බලන්න. කීයක් වගේද guess කරන්නේ? මේව දැනගෙන ඉන්න ඕන පුතේ. මොකද if you are actually going with move with commerce stream then you need to know about the growth rates and the economy, what happened to the economy, the scenarios of the economy, now how about the economic conditions going on. මේ වගේ නිකන් you need to have some broader understanding about අඩුම ගානේ news එකක්වත් බලලා දන්නේ නැනේ අම්මා බා එකෙක්වත් තාම ඉතින් සමහර type කරනවා දන්නේ මෙච්චර ලොට යනවද type කරන්න මං හිතන්නේ. හරිද පුතේ 100ට 5යි 100ට 5යි හරි මතක තියාගන්න economic growth එක ගිය පාර 105ක් තිබ්බා අපිට. මේ පාර මම දන්නේ නැහැ මේ පාර තාම නැහැ නේ පුතේ 2026 ඉවර වෙන්න ඕනේ growth rate එක කියන්නේ. මේ පාර ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. හරි. අපි දැන් කතා කරන්න යන්නේ ඔන්න government ඉවරයි. government side එකේ මම කතා කරා ඔන්න කිව්වා. දැන් අපි අන්තිමට කතා කරන්න යන්නේ community කවුද මේ community කියන්නේ? community කියන්නේ පුතේ වටේ ඉන්න පොරවල්. වටේ ඉන්න මිනිස්සු community. මෙයාලටම තමයි අපි කියන්නේ කවුද? public වටේ ඉන්න මිනිස්සු. business එක වටේ ඉන්න මිනිස්සුන්ට මොකටද business එක ගැන? අන්න හොඳ ප්‍රශ්නයක්. ඇයි මිනිස්සු ඇයි බිස්නස් එක වටේ ඉන්න මිනිස්සුන්ට මොකටද බිස්නස් එක ගැන? ඒ මිනිස්සු බිස්නස් එකට කිසිම හෙල්ප් එකක් දෙන්නේ නැහැනේ. ඒ මිනිස්සු කිසිම බඩුවක්වත් ගන්න දෙන්නේ නැහැනේ බිස්නස් එකෙන්. එහෙනම් මොකටද බිස්නස් එකේ ඉන්ෆර්මේෂන්? බිස්නස් එක තියා බලන් ඉන්නේ මොකටද? ඕපදු හොයන්නද? මොකටද? පුතේ පළවෙනි එක බලන්න එයාලා හැමදෙස්සම කන්සර්න් එකක් තියෙනවා එයාලගේ එන්වයරන්මන්ට් එක ගැන. ඒ කියන්නේ මේ බිස්නස් එක එන්වයරන්මන්ට් එකට මොනවා හරිම harmful දෙයක් රිලීස් කරනවද කියන එක යාලා බලාගෙන ඉන්නේ. අන්නේ කමියුනිටි එක හැමදෙස්සම බලනවා එන්වයරන්මන්ට් එක ගැන. එන්වයරන්මන්ට් යාලා කන්සර්න් එක තියෙන එන්වයරන්මන්ට් එක ගැන. ඊට පස්සේ ඒත් එක්කම එයාලා බලාගෙන ඉන්නවා අනේ අපිට ජොබ් එකක් හම්බ වෙයිද කියලා.
හරිද? ඔය දෙක තමයි පුතේ මේ කමියුනිටි එකෙන් බලන් ඉන්නේ. මේකෙන් රිලීස් කරන ප්‍රොඩක්ට්ස් වල වේස්ටේජ් එක එන්වයරන්මන්ට් එකට හාම්ෆුල්ද නැද්ද කියලා බලනවා. ප්ලස් අනේ අපිට ජොබ් එකක් දෙයිද කියලා බලන් ඉන්නවා. ඒ කියන්නේ මේමයි සරලවම ඔය ජොබ්ස් තියෙනවා නම් වේකන්සිස් තියෙනවා කියලා ඉස්සරහ බෝඩ් එකක් ගන්නකොට ගාපු ගමන් වට කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා අනේ අපි ජොබ් එකට ගන්න කියලා ඉන්ටර්විව් එකට එනවා. හරිද? ඔක තමයි වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් මතක තියාගන්න මේ කමියුනිටි එකෙන් බලන් ඉන්නේ එන්වයරන්මන්ට් එක ගැනයි, එන්වයරන්මන්ට් එකට වෙන පොලියුෂන් එක ගැනයි, ජොබ් ඔපචුනිටිස් ගැන. හරි. ඉතින් පුතේ මෙතනින් අපි කතා කරන කෑල්ල ඉවරයි. අපි මෙච්චරලා බැලුවේ reasons why they looking at the businesses, the stakeholders over there. So stakeholders just looking at the business activities and they have interest. So we can identify those are the parties who are interested parties. එතකොට මේ interested parties ලා මේ business එක දිහා බලන් ඉන්නවා. මේ business එකේ ඇතුළේ ඉන්නව සමාජ සෙට් එක, එළියේ ඉන්නවා. අපි ඇතුළේ ඉන්න අයවත් කතා කරා, එළියේ ඉන්න අයවත් කතා කරා. ඇයි අර බලන් ඉන්නේ කියලා කතා කරා. හරිනේ? අපි යන් ඊළඟ කැලේට. Reasons for the importance of stakeholders to a business. සාමාන්‍ය business එකකට දැන් කලින් කතා කරේ මොකද්ද? මෙයාලයි business එක දිහා බලන් ඉන්නේ. නේ? වටේ ඉන්න සෙට් එක ඇතුළේ ඉන්න සෙට් එක බිස්නස් එක දිහා බලන් ඉන්නේ ඇයි කියලා තමයි කතා කරන්නේ. දැන් මොකද කරන්නේ? දැන් කරන්න යන්නේ බිස්නස් එකේ වටේ ඉන්න සෙට් එකයි බිස්නස් එක ඇතුළේ ඉන්න සෙට් එකයි එයාලව බිස්නස් එකට මොකද ඕන වෙන්නේ කියලා කතා කරන්න. Reasons for the importance of stakeholders to a business. බිස්නස් එකටයි එයාලව ඕන වෙන්නේ. අපි එකින් එක බලමු. පුතේ ඕනර්ස්ලා ඉන්නවා. ඇයි ඕනව බිස්නස් එකට ඕන වෙන්නේ? ඕන වෙන්නේ owner is the person who funds capital. සල්ලි දෙන පොර ඕන තමයි. ඒ නිසා that's why we need to have owners to invest more and more in the business. සල්ලි තව ගන්න තමයි ඕනව තියාගෙන ඉන්නේ. හරි? එතකොට පුතේ පළවෙනි එක to increase the investment. investment වැඩි කරගන්න තමයි ඕනේ. හරි? එතකොට number 2 to ensure the existence of the business. ඒ කියන්නේ ඕන කෙනෙක් බැරි වෙලාවත් බිස්නස් එක දාලා ගියොත් මොකද වෙන්නේ? දැන් මේ බිස්නස් එකේ ඉන්න එක ඕනයි. මිනිහා very disappointed බිස්නස් එක ගැන. එතකොට මිනිහා බිස්නස් එක නවත්තනවා කිව්වොත් මේ වැඩ කරන එම්ප්ලොයිස් ලට මේ වටේ ඉන්න සෙට් එකට මෙච්චර ආශාවල් තියාගෙන බලන් හිටපු සෙට් එකට මොකද වෙන්නේ? බිස්නස් එක බැවුවොත් එම්ප්ලොයිස් ලට ජොබ් නැති වෙනවා. කස්ටමර්ස් ලට බඩු ගන්න කඩ යන්නේ නැති වෙනවා. අන්න ඒ වගේ පුතා ලොකු ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. ඒ නිසා බිස්නස් එකට ඕනේ මොකටද? වැඩිපුර ඉන්වෙස්ට්මන්ට් දාගන්නයි බිස්නස් එක දිගටම කරගෙන යන්න. මොකද ඕනගේ සල්ලිනේ පුතේ. ඕන බැරි වෙලා හිතලා ඉවරලා සල්ලි ටික ගත්තොත් එහෙම බිස්නස් එක කරන්න සල්ලි තියෙනවද? නැහැ. තව මතක තියාගන්න ඕනේ මේ ඉන්වෙස්ට්මන්ට් ගන්නයි සහ continue business operations. continuous existence. ඊට පස්සේ employees ලා දැන් employees ලාට business එක ඕනේ අර profit මොනවද මේ salary එක වැඩි කරගන්න bonus ගන්න ඒවට promotions ගන්න. හැබැයි පුතේ business එකකට employees ලා ඕනේ මොකටද? business එකට employees ලා ඕනේ? පුතේ employees ලා ගියාම තව එකෙක් හොයාගන්න හරිම අමාරුයි ඔය කිව්වට. එන ඔය business එකේන තව දාගෙන හිටියට ඇත්තටම වැඩ කරන employee කෙනෙක් ගියොත් එහෙම ඒ වගේ employee කෙනෙක් හොයාගන්න හරිම අමාරුයි. ලේසි නෑ. අන්න ඒක තමයි අපි කියන්නේ ස්කිල් එම්ප්ලොයිස් ලා ගියොත් එහෙම ලේසි වෙන්නේ නැහැ ඒ ටයිප් එකේ නොලෙජ් එකක් තියෙන කෙනෙක්ව හොයාගන්න. ඒක තමයි මේ කොහොම හරි තියාගන්න හදන්නේ. එම්ප්ලොයිස් ලා බෝනස් දෙනවා, පඩි වැඩි කරලා දෙනවා, ප්‍රොමෝෂන්ස් දෙනවා, කොහොම හරි තියාගන්න try එක. බලමු පළවෙනි එක. improve the employees efficiency. දැන් මේ ඉන්න එක ඉන්නවනේ. ඉන්න එකව කොහොම හරි efficiency එකක වැඩි කරගන්න ඕනේ. efficiency කියන්නේ මොකක්ද? කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන්නේ මිනිහගේ performance වැඩි කරගන්න ඕනේ. මිනිහා මෙහෙම ඉන්නවනම් මිනිහා හරි දක්ෂයි. මිනිහාට පැයකින් යුනිට් 100ක් හදන්න පුළුවන්. වැඩෙක් මිනිහා. දැන් අපි කරන්නේ මිනිහාව තව efficient කරලා මිනිහාට පැයකින් යුනිට්ස් 120ක් හදන්න try කරනවා. මිනිහාගේ performance එක වැඩි කරනවා. අන්න ඒක තමයි පුතා efficiency එක වැඩි කරනවා කියලා කියන්නේ. number 2 to retain employees. to retain කියලා කියන්නේ මිනිහා දැන් මෙහෙම හිතන්නකො මෙයාට අපි දෙන්න බිස්නස් එකෙන් දෙන්නේ ලක්ෂ 2ක සැලරි එකක්. තව බිස්නස් එකක් තියෙනවා ඒකෙම. ඒ කියන්නේ මේ බිස්නස් එක නෙවෙයි.
ඒ ෆීල්ඩ් එකේම තියෙන තව බිස්නස් එකක් ඒකෙන් මෙයාට ඉන්විටේෂන් එකක් එනවා අපි ලක්ෂ 3ක් දෙන්න ඔයා ඒ බිස්නස් එකට එන්න කියලා. එතකොට මෙයා යයිද? උදේ යනවා ඉතින් වැඩිපුර දෙනවා නම් යනවනේ. යන්න හදද්දි මෙයාලා කියනවා අවවා ලක්ෂ 3කට නේද යන්න හදන්නේ. යන්න එපා අපිත් ඔයාලට ලක්ෂ 3ක් දෙන්නම් කියලා මේ පුරව තියාගන්න. දැක්කද? වටිනවනම් පුතේ තියාගන්නවා කීයක් හරි දීලා. එහෙම කීයක් හරි දීලා කියන්නේ හිතන්න එපා මේ කෝටි ගාණක් කිල්ලොත් එච්චර දෙයි කියලා. එහෙම දෙන්නේ නැහැ. මම කියන්නේ සාමාන්‍ය කම්පැරටිව්ලි හොඳ සැලරි එකක් දෙනවා නම් මෙයා ඉන්නවා. යන්නේ ඉන්නවා. හරි ඊළඟට to get the employee attraction. මොකද attraction කියන්නේ? මේ කම්පැනිය සාමාන්‍යයෙන් දැන් කම්පැනි එකක් ගත්තොත් පුතේ ගොඩක් කම්පැනිස් ඇවිල්ලා වැඩ කරන එක විතරයි වෙන්නේ. ඒ කියන්නේ උදේ පටන් ගත්තම අටට මේ මැෂින් එක වගේ මෙන්න ඉන්නවා. මේව ටයිප් කරනවා. හරිද? ආපහු හවස පාට විතර ආයෙත්. හරිද? එහෙම තමයි ගොඩක් ඒවා වෙන්නේ. හැබැයි ඒකද කම්පැනි එකකින් වෙන්න ඕනේ. ඒක හරි වැඩ ගන්න ඕනේ. ඒක ප්ලස් මොනවද තියෙන්න ඕනේ එම්ප්ලොයිස්ලා. එම්ප්ලොයිස්ලා පුතේ තියාගන්න ඕනේ තව එක එක මොනවාද? ප්‍රෝග්‍රෑම්ස් අරේන්ජ් කරලා දෙන්න ඕනේ. මනුස්සයම සින්දු කියන්නේ මැෂින් නෙවෙයිනේ පුතේ. මිනිස්සුනේ විනෝද වෙන්න අවස්ථාවක් දෙන්න ඕනේ. එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම්ස් හදන්න පුළුවන්. පාටිස් දානවා. තව මොන හරි ඔය ක්‍රිකට් මැච් දානවා. හරිද? මොකක් හරි එකක් මියුසිකල් ෂෝ එකක් දානවා. අන්න ඒ වගේ. හරි ඒවා. තව මොනවද කරන්න පුළුවන්? ට්‍රිප් එකක් එක්කන් යන්න පුළුවන්. හරිද? නටන්න අවස්ථාවක් දෙන්න පුළුවන්. කම්පිටිෂන් එකක් දාන්න පුළුවන්. ඩාන්සින් කම්පිටිෂන්, සිංගින් කම්පිටිෂන්. අන්න ඒ වුණාම මිනිස්සු නිකන් අර මොටිවේට් වෙනවා. මිනිස්සුන්ට අර එක දිගට වැඩ කරන්න බෑ විශ්ව වගේ. එතකොට මිනිස්සුත් ආසයි මොනවා හරි චේන්ජ් එකකට ගිහලා යන්නේ. එතකොට එක එම්ප්ලොයි කෙනෙක් කියලා එළිය ගිහලා කියනවා අර කම්පැනි නම් මරුවා අපිට හැමදාම මේමයි පාටි තියෙනවා අරකයි මේකයි කියලා. ඒතකොට අනිත් උන් මේකට එන්න මාර try එක ඇයි ඒ? attract කරගන්නවා. මොකද අර අනම්මනම් ඔක්කොම facilities දෙනවනේ. එතකොට ආසයි මේක එන්න වැඩ කරන්න. මොකද ගොඩක් කම්පැනිස් වල එහෙම දෙන්නේ නැහැ. එතකොට දෙන කම්පැනියක් ගැන ආරංචි වුණොත් එම්ප්ලොයි attraction එක වැඩි වෙනවා. අන්න දැක්කද බිස්නස් එක කොහොමද තියාගන්නේ කියලා. හරි ඊට පස්සේ පුතා ඩේටාස් නව බිස්නස් එකට ඕනේ ඇයි? ඩේටාස් නව බිස්නස් එකට ඕනේ මේවයි. බිස්නස් එක හැමතිස්සෙම ඩේටාස් ළඟට බලන් ඉන්නේ. ඇයි ඒ? ඇයි පුතේ? debtors are the parties who purchase goods and services on credit basis. ණයට ගත්ත සෙට් එකනේ debtors කියන්නේ. ඉතින් දෙයියනේ ණයට ගත්ත සල්ලි ටික එකතු කරගන්න බෑ බිස්නස් එක. බිස්නස් එක ණයට ගත්ත සෙට් එක අඩ ගාලා සල්ලි ටික ගෙවන්නේ කවද්ද කියලා හැමදාම. එතකොට එහෙම සල්ලි ටික එකතු කරගන්න තමයි බිස්නස් එක යාලා දිහා බලන් ඉන්නේ. ඇයි ළමයි සමහරව ගෙවන්න තු පැනලා යනවනේ. පැනලා යනවා කියලා කියන්නේ දැන් සිවිල් එක්සැම්පල් එකක් කියන්න. මට මතක විදියට වාහනේ කතාවක් මේක. හරිද? මේ වාහනේ අර ඔයාලා දන්නවනේ ලීසින් වලට ගන්නවා කියලා. අර ගෙවන්න ගන්න වාහන. එහෙම අරගෙන ඒ මිනිස්සයා මාසයක් දෙකක් කොහොම ගෙවලා හරිද? ගෙවලා මිනිහා වාහනේ වෙන කෙනෙකුට විකුණලා. එහෙම විකුණන්න බෑ පුතේ. සාමාන්‍ය ඔරිජිනල් බුක් එකේ තියෙන කාගාවද? ඔරිජිනල් බුක් එකේ තියෙන්නේ මේ ලීසින් කම්පැනි ගාව. ඒ නිසා මේ වාහනයක් විකුණන්න පුළුවන්ද? ලීසින් වාහනයක් බෑ. તો ලීසින් ඔරිජිනල් පොතේ බෑ. හැබැයි මේ මිනිහ විකුණලා. විකුණන්නේ මොනවටද? මස් වලට. මස් වාහනේ මස් වල විකුණන මස් කරන්න විකුණන. ඒ කියන්නේ කෑලි ගලවන්න. කෑලි වලට තමයි විකුණන්නේ. මුළු වාහනේම පුතේ කෑලි ගලවලා. හරිද? යාපනයට තමයි විකුණලා තියෙන්නේ. කොම්බරි වාහනේ මස් කරලා වාහනේ නැහැ. ලීසින් කම්පැනිට වාහනේ හොයාගන්න බැරි වුණා. දැන් එතකොට කමන්නේ වාහනේ ඕනේ නැහැ. ඒ මනුස්සයා ගෙවන්නේ නැහැනේ. එතකොට මිනිස්සුන් හොයාගන්න බැරි. මිනිස්සු රට ගිහින්. දැන් ලීසින් කම්පැනිට වාහනේත් නැහැ මිනිස්සු. මාර්ද වෙන්නේ. මොකද වෙන්නේ? වාහනේත් නැහැ. ගෙවන මිනිස්සයත් නැහැනේ. කාවද අල්ලගන්නේ? පවුදේ ඒ මිනිස්සයා දැන් ඔයාලා දන්නවා තියෙ ඔයාලා අම්මලා තාත්තලා හොඳට දන්නවා සාමාන්‍යයෙන් when they taking a lease from a leasing company අපේට දෙන්නෙක් අස්සම් කරන්න ඕනේ. අපේට දෙන්නෙක් අස්සම් කරන්න ඕනේ. ඒ කියන්නේ ඇයි යාලා අස්සම් කරන්නේ? එයාලා අස්සම් කරන්නේ අර දැන් ගන්න මිනිස්සයා ගෙව්වේ නැත්තම් හරිද මේ පොරට ගෙවා ගන්න බැරි වුණොත් අර දෙන්න ගෙවනවා කියලා තමයි අස්සම් කරන්නේ. මේ දෙන්න යාළු පිට එකට අස්සම් කරනවා මෙයාට ගෙවා ගන්න බැරි වුණොත් මේ දෙන්න ගෙවනවා කියලා. උදේ මේ දෙන්න තාමත් නඩු අර වාහනේ ගාන ගෙව්වේ නැහැ කියලා. හරි. එතකොට අන්න කොහොම හරි බිස්නස් එකක් බලන්නේ
debtors ලගේ සල්ලි හොයාගෙන සල්ලි ටික අරගන්න. අර මෙයාලා පව් මේ මිනිස්සු හරි අහිංසක මිනිස්සු දෙන්නේ. හැබැයි මෙයා වෙනුවෙන් මෙයා අස්සම් කරපු නිසා මෙයාලා තාම අර පරිප්පුව කනවා. අන්න ඒක තමයි කියන්නේ කවදාවත් කිසිම කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කරලා අස්සම් කරන්න එපා. අස්සම් කරොත් අන්තිමට ඌ පොල්ල තිබ්බොත් ඔයාලා තමයි ඉවර. සරලයි? හරි. debtors ලාගේ පුතේ funds collect කරගන්න to obtain funds continuously දිගටම සල්ලි එකතු කරගන්න තමයි මෙයාලගේ බලාපොරොත්තුව. ඊට පස්සේ to obtain funds at low cost. ඒ කියන්නේ බැරි වෙලාවත් දැන් මේ ප්‍රශ්නේදී බලන්න low cost කියන්නේ දැන් මේ ප්‍රශ්නේදී මොකක්ද උනේ? මෙයා ගෙව්වේ නැහැ. ඒ නිසා මේ නඩු දාලා මෙයාලකින් ගන්න දෙන්නේ. තුන්දුගේ නඩු යනවා කියන්නේ lowest ලාට ගෙවන්න වෙනවා. කෝට් එකට යන්න වෙනවා. හරිම වියදම්. ඒ වියදම් process එකකින් පස්සේ තමයි සල්ලි ටික එන්නේ. එතකොට එහෙම කැමති නෑ මේ බිස්නස්. බිස්නස් වල ඕනේ ලේසියෙන්ම සල්ලි ටික ගන්න. පුළුවන් තරම් අඩු මිලට කොහොම හරි වැඩේ කරගන්න තමයි බිස්නස් එක බලන්නේ. හරි. ඊළඟට customers කියන්නේ කවුද මෙතන? customers කියන්නේ පුතේ මෙතන මම කියන්නේ අපි කතා කරන්නේ customers ලා ඕනේ. ඇයි කියලා බිස්නස් එකට customers ලා ඕනේ එක දිගට බඩු ටික විකුණ ගන්න ඉතින්. ඇයි ඒ? customer දැන් මේ දවස්වල යන concept එක ළමයි customer is the king. කවුද? customer is the king. ඒ කියන්නේ customer තමයි business එක දිගටම තියනවද නැද්ද කියලා තීරණය කරන්නේ. හරිද? ඇයි ඒ? customer බඩු ගත්තේ නැත්නම් business එක කාටද බඩු විකුණන්නේ? මතක තියාගන්න customer is the king. always customer is the king. ඇයි ඒකනේ ළමයි customer මලක් වගේ පරිස්සම් කරන්නේ. customer එක customer කෙනෙක් ඇඩුනොත් මොකද වෙන්නේ? ඒ customer කියලා තව customer කෙනෙකුට යන්න බෑ කියලා. එයා කියනවා තව එකන හැමෝගෙම හිත කැඩෙනවා පුතේ. ඒ නිසා කවදාවත් එක customer කෙනෙක්වත් එහෙම අර disappoint කරන්න හොඳ නැහැ. dissatisfy කරන්න හොඳ නැහැ. හරි. අපි බලමු to protect the market of the relevant goods and services. අන්න customers ලා ඕනේ protect the market එක පරිස්සම් කරගන්න. if you are providing pizza then you need to attract customers and retain the customers. attract කරගන්න එක ලේසි. එන එක ලේසි. එනවා හට්ටි එනවා. හැබැයි පුතේ තියාගන්න එක තමයි අමාරු. customers ලාව තියාගන්න එක තමයි අමාරු. හරිද? customers ලා එයාලගේ taste එක වෙනස් වුණොත් එයාලා යනවා. එයාලා තියාගන්න අමාරුයි. ඒ නිසා පුතේ මතක තියාගන්න customers ලාව retain කරගන්න ඕනේ කොහොමද? attract කරගන්න ඕනේ retain කරගන්න. ඒක තමයි මේ protect the market කියලා කියන්නේ. ඊළඟ එක to build up consumer confidence. මොකද්ද මේ consumer confidence කියන්නේ? consumers ලා confidence කියන්නේ බය නැතුව කියන්න පුළුවන් වෙන්න ඕනේ consumers ලාට. මම මේ business එකෙන් බඩු ගන්න. අන්න ඒ වගේ. දැන් example එකක් විදිහට සරලවම කියන්නේ මේ තේරෙන්න customers ලා කඩේට ගිහිල්ලා කියන්නේ රෙදි සෝදන සබන් කැටයක් දෙන්න මුදලාලි කියලාද නැත්නම් මුදලාලි මට සන්ලයිට් කැටයක් දෙන්න කියලා. කොහොමද කියන්නේ? මුදලාලි මට සන්ලයිට් කැටයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. හරි මුදලාලි මට සන්ලයිට් කැටයක් දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. මතක තියාගන්න සන්ලයිට් කියන බ්‍රෑන්ඩ් එක එයාලගේ රෙදි සෝදන සබන් කැටේ කියන බ්‍රෑන්ඩ් එකට රිප්ලේස් වෙලා තියෙනවා. හරි ගොඩක් වෙලාවට ගිහිල්ලා ඉල්ලන්නේ සන්ලයිට් කැටයක් දෙන්න. ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එක ජීවිතේටම වැදිලා තියෙන මිනිස්සු. ඇඩ් දානවද? ඇඩ්වර්ටයිස්මන්ට්ස් දාන්නේ නැහැ. කොහෙවත් දැකලා තියෙනවද සන්ලයිට් පොඩ්ඩක්? නෑ. ඉස්සර දැම්ම දැන් දාන්නේ නැහැ. එතකොට ඒ යාලා හදලා තියෙන මාකට් එක. ඒ නිසා පුතේ මතක තියාගන්න. සන්ලයිට් කියලා තමයි ඉල්ලන්නේ කෙනෙක්. දැන් නම් අඩි සබන් ජාතිත් තියෙනවා. හැබැයි සන්ලයිට් වල තියෙන තැන එසේමයි. නැති වෙලා නැහැ. හරි ඊළඟට to create consumer loyalty. loyalty කියන්නේ ඔයා කස්ටමර් කෙනෙක් නම් ඔයා මේ බිස්නස් එක කවදාවත් දාලා යන්න බැරි වෙන්න ඕන. ඒ කියන්නේ loyalty කියලා කියන්නේ බිස්නස් එක හදා ගන්න ඕනේ යාර loyalty එක. පීසා නම් පීසා හට් විතරයි මතක් වෙන්නේ කියන දැනට හදා ගන්න. ඩොමිනෝස් නම් ඩොමිනෝස් නේ වරන් මේ. මැක්ඩොනල්ඩ්ස් නම් අන්න බන්ස් දැන් නම් ඒක තර බර්ගර් කිං වගේ එක ගිහිල්ලා තියෙන්නේ. ඉස්සර මැක්ඩොනල්ඩ්ස් එක අල්ලන් තිබ්බේ. fried chicken french fries fried chicken
කියද්දි මතක් වෙන්න ඕන කොහෙද? කොහෙද මතක් වෙන්න ඕන? KFC. සිංහලකින් ෆුඩ් වගේ මොකක් හරි මතක් කරනවද? අන්න ඒක තමයි පුතා තියෙන්නේ. හරි. එතකොට අන්න ඒ විදියට අපි සාමාන්‍යයෙන් බ්‍රෑන්ඩ් නේම් එකක් ඩිසයින් කරනකොට ඒ ලොයල්ටි එක පරිස්සම් කරගන්න පුළුවන් ඉන්න ඕනේ බිස්නස් එකට. හරිද? එයාලගේ සිග්නේචර් අයිටම් එකක් තියෙනවා අනිවාර්යයෙන්. සිග්නේචර් අයිටම් කියන්නේ අනිවාර්යෙන් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තියෙනවා. ඒ ප්‍රොඩක්ට් එක හැමෝටම ෆැමිලි හැමෝම දන්න ප්‍රොඩක්ට් එකක්. ඒක ගැන කියද්දිම ටක් ගාලා ඔළුවට යනවා. පීසා ගැන කියද්දිම පීසාට මතක් කරනවනේ. හරිද? බන්ස් ගැන කියද්දිම ඔය බර්ගර් කින් මතක් කරනවනේ. හරිද? නිකන් මම කියන්නේ ෆේමස් අයිටම්ස්. හරිද? එතකොට ඒ වගේ පුතේ ඒ තියෙන්නේ බ්‍රෑන්ඩ් ලොයල්ටි එක හදලා තියෙන කස්ටමර් ලොයල්ටි. අන්න එහෙම එකක් හදාගන්න ඕනේ. එයාලා ඒක තමයි කියන්නේ. හරි. හරි. ඊට පස්සේ පුතේ ගවර්න්මන්ට් මේක අන්තිම එක මේ ගවර්න්මන්ට් එක දිහා බලන් ඉන්නේ ඇයි මේගොල්ලෝ බිස්නස් වලට ඇයි ගවර්න්මන්ට් එක ඕනේ? පුතේ මම මේක වැකුවා ගවර්න්මන්ට් එක ඕනේ මං ඉස්සෙල්ලා කිව්වා නේද ටැක්ස් ගෙවනවත් එක්ක අනිත් පැත්තට ටැක්ස් රිලීව්ස් ගන්න පුළුවන් කියලා. අන්නේ ටැක්ස් රිලීව් එකක් ඉල්ලගන්න. සමහර වෙලාවට ගවර්න්මන්ට් එකට දුක හිතිලා සමහර බිස්නස් වලට ටැක්ස් රිලීව්ස් දෙන්න පුළුවන්. හරි සමහර ඒවට. එහෙම නිසා සමහර වෙලාවට ඒ වගේ ඒවා ඉල්ල ගන්න බලාගෙන මේ බිස්නසස් ඉන්නේ. Number 2 to get infrastructure facilities. Infrastructure කියන්නේ පුතේ electricity, water, යටිතල පහසුකම් කියලා අපි කියන්නේ. Electricity, water, road construction, flyovers, highways අන්න ඒවා තමයි පුතේ infrastructure කියලා කියන්නේ. හැමතිස්සෙම business බලන් ඉන්නේ ওই infrastructure facilities develop වෙන එක. එතකොට එයාලට export කරන්න පුළුවන් goods ලේසියෙන්. export කරන්න පුළුවන් local markets වලට දාන්න පුළුවන්. දැන් example එකක් කියන්නම්කෝ පුතේ. දැන් හිතන්නකො නිකන් මම ඇත්තම කතාව කියන්නේ. දැන් මම ගම්පහ ඉඳන් දැන් මෙතන කැන්ඩි ළමයි උත් සමහර වෙලාවට මම ගම්පහ ඉඳන් කැන්ඩි වලට යනකොට දැන් මට කැන්ඩි වලින් ඉන්විටේෂන් එකක් ආවා කැන්ඩි වල ක්ලාස් කරන්න යන්න කියලා. ඉතින් කැන්ඩි වලට යන්න විදියක් නැති ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? දුර. එතකොට හයිවේ එක හදලා තිබ්බනම් මං කියන්නේ දැන් මේ වෙලේදී හයිවේ එක හදලා තිබ්බනම් මට යන්න පුළුවන් ද බැරිද? මෙහෙම කරලා යන්න පුළුවන්. හරිද? අන්න ඒක ඩිස්ඇඩ්වාන්ටේජ් එක. තේරුණාද? ඕනම ඒ වගේම පුතේ බිස්නස් වලටත් ඔය ප්‍රශ්නම තියෙනවනේ. දැන් මෙහි ඉඳන් බඩු අරන් යනකොට කැන්ඩි වලට යන්න පාරවල් දෙකක් තියෙනවා. කුරුණෑගල පැත්තෙන් යන්න පුළුවන්. නැත්නම් කඩුගන්නාව පැත්තෙන් යන්න පුළුවන් බන්ධනකට. දැන් කුරුණෑගල පැත්තෙන් ගියත් කුරුණෑගල වල විතරයි හයිවේ එක තියෙන්නේ. ඒක කුරුණෑගල ඉඳන් සාමාන්‍ය පාරේ යන්න ඕන. එතන ඉඳන් ලොකු වෙලාවක් කරා පුතේ යන්න. අන්න ඒක තමයි ප්‍රශ්නේ. එතකොට හයිවේස් ඉදන්නකො නුවරටම හදලා තිබ්බා කියන්නේ. අන්න බඩු ටික නුවරට ටක් ගාලා අරන් යන්න පුළුවන්. හයිවේ එක ජෆ්නා වලට හදලා තිබ්බා. අන්න ජෆ්නා වලට යන්න පුළුවන් ටක් ගාලා. අන්න ඒක තමයි පුතේ මෙතනදී අපි කතා කරන්නේ ඔය ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප් වෙලා තියෙනවා නම් බිස්නස් ඇක්ටිවිටීස් කරන්න හරිම ලේසි. හරි ඒව තමයි බිස්නස් බලන්නේ. next one to obtain technological knowledge. technological knowledge කියලා කියන්නේ ඇත්තරම ලංකාවට ටෙක්නොලොජි කියන එක පුතේ හරිම අලුත් දෙයක්. ලංකාවේ මිනිස්සු ටෙක්නොලොජි එක පාවිච්චි කරේ නැහැ ලොකුවට. ඒක අලුතෙන් තමයි ලංකාවට ආවේ. ඒ අලුතෙන් ආවට දැන් ඔය ස්මාර්ට්ෆෝන්ස් වගේ ඒවා මිනිස්සු පාවිච්චි කරන්න ගත්තේ කොවිඩ් වලින් පස්සේ. 100ට මම කියන්නේ 160කට වඩා මිනිස්සු පාවිච්චි කරන්න ගත්තේ ඔය කොවිඩ් වලින් පස්සේ. ඊට කලින් ඔය ස්මාර්ට්ෆෝන්ස් වැඩිපුර පාවිච්චි කරේ නැහැ. වැඩිපුර පාවිච්චි කරේ තරුණ යංග ජෙනරේෂන් එක විතරයි. හැබැයි දැන් ආච්චිලා පවා පාවිච්චි කරනවා ස්මාර්ට්ෆෝන්ස්. ඒ ඇවිල්ලා ඒක හොඳයි මම කියන අරගෙන ඒක ඇවිල්ලා කොවිඩ් වලින් පස්සේ වෙච්ච ඉම්පැක්ට් එක හොඳයි. පොඩි ළමයි පවා පාවිච්චි කරනවා ස්මාර්ට්ෆෝන්ස්. මොකද ඔන්ලයින් ක්ලාසස් නිසා ස්මාර්ට්ෆෝන්ස් ෆේමස් වුණා. හරි එහෙමනේ වුණේ. එතකොට මං අහන්නේ ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙන එකට බිස්නසස් කැමති. මොකද ඔන්ලයින් ඕඩර් කරන්න හැමෝටම ෆැසිලිටි එකක් තියෙනවා කියන්නේ පුතේ ඕන කෙනෙකුට ෆෝන් එකකින් ඕඩර් කරන්න පුළුවන් කියන එක. එතකොට අපිට මොකද්ද? අපිට ඉන්න කස්ටමර් බේස් එක වැඩි වෙනවා. ඔන්ලයින් ඕඩර්ස් වැඩි වෙනවා කියන්නේ කස්ටමර් බේස් එක වැඩි වෙනවා. බිස්නස් සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම බිස්නසස් වල ලෝකෙටම ඩිස්ට්‍රිබියුට් කරන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි ඔන්ලයින් කියලා කියන්නේ. හරි. ඒතර ඔන්ලයින් කියන ප්ලැට්ෆෝම් එක වැඩි වෙන්න නම් හැමෝටම ටෙක්නොලොජි එක තියෙන්න ඕනේ. හැමෝටම ටෙක්නොලොජි තියෙනවා කියන්නේ එක්ක ලැප්ටොප් එකක් නැත්නම් ස්මාර්ට්ෆෝන් එක. දැන් නම් 90%කට වඩා එහෙම තියෙනවා. හැබැයි තව ඉන්න පුතේ කිසියම් ප්‍රමාණයක් මයිනොරිටි එකක් ඉන්නවා ඒ ෆැසිලිටිස් නැති. අන්නේ ටෙක්නොලොජි එක තව ඩෙවලොප් කරන්න පුළුවන්. දැන් ඔයාලා දන්නවද දන්නේ වෙලාවක් චුට්ටක් බලන්න. හරි. ස්ටාර්ලින්ක් කියන ෆැසිලිටි එකක් ඒවල තියෙනවා
කවුද? ඉලෝන් මාස්ක්. කියන්නේ Wi-Fi වගේම තමයි ඔයාලට Starlink එකේ සැටලයිට් එකේ කනෙක්ෂන් ලබා ගන්න පුළුවන් විදිය. එතකොට ඒ වගේ ටෙක්නොලොජිස් අලුතෙන් ආවනේ. අන්න ඒ වගේ ගවර්න්මන්ට් එක මැදිහත් වෙලා දැන් මේ ගවර්න්මන්ට් එක මැදිහත් වෙලා PayPal කියලා ෆැසිලිටි එකක් ආවා. ටෙක්නොලොජිස් තමයි ඔක්කොම. ඒ PayPal එකේ ගොඩක් අයට පුළුවන් දැන් PayPal එකේ ඒ කියන්නේ ඉස්සර ඔය කට්ටිය මොකක් කරේ ඔය ජොබ්ස් කරනවනේ පුතා එක එක ඔන්ලයින් ජොබ්ස්. අන්න ඒකෙන් ඔය PayPal එකට සල්ලි මාරු කරන කෙලින්ම දැන් බැංකුවටම ගන්න පුළුවන්. අන්න ඒ වගේ එක එක අලුතෙන් ටෙක්නොලොජිස් එනවනේ. ඒ ටෙක්නොලොජිස් ලංකාවට කොහොම හරි ගන්න එක තමයි ගවර්න්මන්ට් එකෙන් බිස්නසස් විදියට මේගොල්ලෝ බලාගෙන ඉන්නේ. හරි. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? ටෙක්නොලොජි එක ඩෙවලොප් වෙනවා. ඒත් එක්කම ලංකාවේ මිනිස්සුන්ට තව අලුතෙන් ජොබ් ඔපචුනිටිස් එනවා. ඒක හොඳයි. හරි. ඔය ටික තමයි පුතා ඉතින් අපිට අද කතා කරන්න තියෙන්නේ. අපිට ඊට පස්සේ කම්පියුටර් ලෙවල් 1.6 එකේ වෙනම කතාවක් තියෙනවා. අපි ඒක නෙක්ස්ට් වීක් කතා කරමු. අපි එහෙනම් අදට පන්තිය ඉවර කරනවා. ආයිබෝන්